අද අපි කතා කරන්නේ මෙන්න මේ මාතෘකා ටික ගැන තමයි. අධ්‍යාපනයේ O level ගණිතය පාඩම් කරන්නේ කොහොමද? ඒ වගේ අපේ වැඩපිළිවෙල, අපේ කාලසටහන. ওই ටික තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනය කියද්දී ඔයගොල්ලන්ට හිතන දේකුත් ඇති. බලමු අපි අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඉස්සෙල්ලම කරන්න අපි විෂය කරුණු ග්‍රහණය කරන. කියන්නේ අහගන්නවා. නැත්නම් අපි දැනගන්නවා. ඉස්සෙල්ලම විෂය කරුණු අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අධ්‍යයනය ස්ටඩීින් කියන්නේ අධ්‍යයනය කියන්නේ අපි ග්‍රහණය කරගත්ත කරුණු එක්ක ඒවා තේරුම් කරගන්නවා. කියන්නේ ගැඹුරටම තේරුම් කරගන්නවා. නැත්නම් මතක තබා ගන්න උත්සාහ කරනවා. ඕක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් O level වල නම් ලංකාවේ O level වල නම් ওই දෙක තමයි. ඊට වඩා පිට දෙයක් නැහැ. කොහොම හරි අපි අවුරුදු දෙකක් 10 11 දෙකම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ කරුණු අපිට ටිකක් අලුතින් කරුණු වෙනවනේ. 6 7 8 9ට අමතර ඊට වඩා කරුණු වෙනවනේ. ඒ කරුණු ඉගෙනගෙන ඊට පස්සේ අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනවා කියන්නේ ඒවා ගැඹුරින් තේරුම් ගන්නවා. තේරුම් ගන්න විතර නෙවෙයි මතක තියා ගන්නත්. මොකද අපි එක්සෑම් එකක් ලියන්න ඉබේ. මත තබා ගන්න උත්සාහ කරනවා. හරි. මම මේක ඔයගොල්ලන්ට මේ ෆොටෝ එකක් පේනවා නේද? ෆොටෝ දෙකක්. එකක් තමයි ගහක්. අනිත් එක තමයි ලීටර් 10ක කෑන් එකක්. මේකෙන් දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නම් අන්මියුට් කරලා කතා කරන්න නැත්නම් chat එකට හරි දාන්න. පොඩි පොඩි ප්‍රශ්න අහන්නේ. ලොකු ඒවා අහන්නේ. පුළුවන් නම් මේ මයික් අන්මියුට් කරලා කතා කරත් කමන්නේ. මම මේ ලීටර් 10ම මේ ගහට දාන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලන්ට අපි කියමුකෝ දැන් ලීටර් 10ක් කෑන් එකක් තියෙනවා මේ පැත්තේ ගහක් තියෙනවා. කොහොමද දාන්නේ? එක ක්‍රමයක් තමයි ඔයගොල්ලන්ට එක පාටම ලීටර් 10 දාගෙන යන්න පුළුවන්. ලීටර් 10 දාගෙන යන්න. හැබැයි ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඕච්චර ප්‍රමාණයකට වතුර අල්ලයි ඊට පස්සේ ඉතිරි ඒවා ඔක්කොම හැලිලා යනවා. තියෙන්නේ නැහනේ. ඒකට ඔක්කොම ගොඩාක් පොඩ්ඩක් විතර ගහට යයි අනිත් ඔක්කොම එළියේ. ඕක තමයි වෙන්නේ. හැබැයි මම හැමදාම උදේට මිලිලීටර් 55ක් විතර පොඩි ප්‍රමාණයක් ගහට දානවා. ඒ වගේ මම දවස් 184ක් කරනවා. 184ක් කියන්නේ මාස 6කට පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක්. හැමදාම පොඩ පොඩ දානවා. පොඩ දැම්මාම ඒ ගහට ඒ ලීටර් 10ම යනවා නේද? ලීටර් 10ම යනවා. ඒකට තමයි දැන් අපි සූදානම් වෙන්න ඕනේ. මොකද අපි එකපාර අපි කියමුකෝ ජනවාරි මං හිතන්නේ ජනවාරි 19 වගේ වෙයි ඒ O level පවත්වන්න. එතකොට අපි දෙසැම්බර් මාසයේ මේ ඔක්කොම කරුණු ඔක්කොම එකට අපි පාඩම් කරන්න හිටියොත් අපිට පාඩම් කරන්න වෙන්නේ නැහැ. මේ වගේ පොඩි ප්‍රමාණයක් චූට්ටක් විතර අරගෙන අනිත් ඔක්කොම අයින් වෙනවා. වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ අද ඉඳන් දැන්ට කරගෙනත් ඇතිනේ 10 වසරත් ඉගෙන ගත්තා 11 පළවෙනි වාරෙත් කරලා. එතකොට අද ඉඳන් කරපු ඒවත් එක්ක අද ඉඳන් මේ දවස් 184 ඔයගොල්ලෝ පොඩ ඉගෙන ගත්තොත් පොඩ කියන්නේ යම් කිසි මට්ටමකට දවස ගානේ ඉගෙන ගත්තොත් තේරුම් ගත්තොත් ගැඹුරින් මතක තියාගන්න උත්සාහ කරොත් තේරුම් ගන්න උත්සාහ කරොත් අපිට දෙසැම්බර් මාසෙ ඉවර වෙද්දි නම් ලොකු දැනුමක් එනවා. හරියට නිකන් ලීටර් 10ම ගත්තා වගේ. මේකේ ලීටර් 10ක් ගන්න බෑනේ පොඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් අපි පොඩ එකතු කරගත්තොත් අපිට ලීටර් 10ම ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ මාස 6 අනිවාර්යයෙන්ම උනන්දුව හා කැපවීම අත්‍යවශ්‍යයි. ඔයගොල්ලෝ මං හිතන්නේ දන්නවා මෙතන ගොඩක් අය ඉන්නේ ලකුණු 65 60කටත් අඩු අය තමයි ඔක්කොලම ඉන්නේ. ඒතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් උනන්දුව හා කැපවීම නම් තියෙන්න ඕනෙමයි. Tamanට උනන්දුවක් නැත්තම් කැපවීමක් නැත්තම් මේ O level කරගන්න නම් බැරි වෙයි. මං ඉස්සරහට පෙන්නන්නම් අ, කොහොමද රිසල්ට්ස් ඇවිල්ලා තියෙන්නේ රිසල්ට්ස් රිපෝට්. නමුත් උනන්දුව නැතුව නම් මුකුත් කරන්න බෑ. මම
මොනා කරත් කවුරු ඉගැන්නුවත් ඔයාගේ උනන්දුව හා කැපවීම තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි විනය. මේ විනය කියලා අදහස් කරේ කොණ්ඩේ වපන ඒව නෙවෙයි. විනය කියන්නේ ඔයාට විනයක් තියෙන්න ඕනේ. අපි කියමුකෝ එක දවසක් අපි එහෙට කියමුකෝ සවුන්ද. ඒතකොට ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනවා. මං කතා කරනවා ඇහෙනව නේද? පොඩි chat එකට දාන්න. මං වැඩිද වේගෙ වැඩිද? මට පොඩ්ඩක් chat එකට දාන්න. කවුරු හරි කෙනෙක්. මං කියනවා ඇහෙනවද? හරි. විනය. අපි විනය ගැන කතා කරේ. සවුන්ද. හෙට ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ ෆෝන් එක ඔබ ඉන්නවා නම් එහෙම නැත්තම් වෙන මොකක් හරි කර කර ඉන්නවා නම් ඔයගොල්ලෝ දන්නවනේ ජනවාරි ඔලිවල් තියනවා කියලා. ඔයගොල්ලෝ කියන්නේ වෙන වැඩ කරනවා නම් වෙන වැඩ ඕනි වැඩක් වෙන වැඩ කර කර ඉන්නවා නම් මේ අධ්‍යාපනයේට නැත්තම් පොතපතට පාඩම් කරන්න දේවල් තියෙනවට නැත්තම් පෙරහුරු ප්‍රශ්න කරනවට ඒ වලට අවධානය දෙන්නේ නැතුව අපි වෙන වැඩ කර කර ඉන්නවා නම් ඒක තමයි විනය නැතිකම කියන්නේ. විනය තියෙන්න ඕනි අනිවාර්යෙන්ම මම මේ දවස් ටිකේ මේ ටික කරලා ඉවර කරනවා. මම මේ දවස් ටිකේ මේ ටික ඉවර කරනවා. සිංහල ගණිතය ඔක්කොම. විෂය 9ක් තියෙනවනේ. එතකොට 9න් මෙන්න මේ ටික ඉවර කරනවා කියලා ඔයාට විනයක් තියෙන්න ඕන. ඒ විනය නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් විතර පාඩම් කරලා ෆෝන් එක අතට ගන්නවා. ෆෝන් එක අතට ගත්තාම ඊට පස්සේ පැය දෙකක් විතර ෆෝන් එක බූවි. ඒ විනය නැතිකම. Tamanට බ්‍රේක් එකක් ඕන නම් පැයක් පාඩම් කරලා විනාඩි 5ක් 10ක් ෆෝන් එක ඇල්ලුවා කියමුකෝ. ඒත් ඔයාට ආයි ඒ පාඩමට එන්න ඕනි. ඒ පාඩමට එන්නේ නැත්තම් ඔයාගේ විනය නැහැ. විනය අත්‍යවශ්‍යයි. නිවැරදි පුහුණුව. නිවැරදි පුහුණුව නම් අනිවාර්යයෙන්ම දැන් මම ඉස්සරහට කියලා දෙනවා කොහොමද කරන්න කියලා. අපි විභාගයක් ලියන්න යන්නේ. අපි යන්නේ නැහනේ මේ අපේ දැනුම නිකන් දැනුම වැඩි කරගන්න විතරක්. අපි එහෙම ඉගෙන ගන්නේ නෑ ඇත්තට. O level කියන්නේ අපි විභාගෙට තමයි සූදානම් වෙන්නේ. එතකොට විභාගෙට සූදානම් වෙද්දී අපි අනිවාර්යෙන්ම විභාගෙට සාමාන්‍යයෙන් අපි ගණිතය කියලා ගත්තොත් ඒ සාමාර්ථයකටම ටාගට් කරලා ඒ සාමාර්ථයක් ගැනීම සඳහා ලියන්න ඕනේ අපි එක්සෑම් එකේ. අපිට තියෙන්නේ ලිඛිත විභාගයක්. එතකොට ලිඛිත විභාගයක් ලියන්න නම් අපි ඒකට පුහුණු වෙලා යන්න. අපේ දැනුම දැනගත්ත කියලා වැඩකුත් නැහැ. අපි කියමුකෝ ජ්‍යාමිතික ප්‍රමේයන් සියලු ප්‍රමේයන් අපි දන්නවා. හැබැයි ඔයාට සාධනය කරලා පෙන්වන්න බැරි නම් ඔයාට ඒකින් ඇති වැඩක් නැහැ. අපි ඉස්සරහට ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. හරි. ගණිතය. අපි දැන් ගණිතය මේ මාස 6 කරන්න ඕනේ. මේ මාස 6 අවුරුදු දෙක වුණත් මාස 6 වුණත් මේ ගණිතය මේ කියන කරුණු ටික ඔයා බලන්න කරාද කියලා එහෙම නැත්තම් කරන්න ඕනේ අනිවාර්යයි ඔන්න බලන්න. පළවෙනි එක තමයි ගණිත සිද්ධාන්ත තේරුම් ගැනීම. අනිවාර්යෙන් අපි සිද්ධාන්ත තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි ප්‍රමේයක් කියවලා ඒක කටපාඩම් කරලා තියාගන්න එක නෙවෙයි මම මේ කියන්නේ. ගණිත සිද්ධාන්ත තේරුම් ගන්න ඕන. ඊළඟ එක ගණිත කරුණු ඇතුළත් තමන්ගේම සටහන සකස් කිරීම. මේක නම් මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම කරනවා ඇතිනේ නෝට් එකක් ලියනවා ඇති. හැබැයි තමන්ගේම වෙන්න ඕනේ. මේ ටියුට් එකක් කරන් ෆොටෝකෝපි ගහන එක නෙවෙයි. ටියුට් එකක් කරන් කියවන එක නෙවෙයි. තමන්ගේම අතින් තමන්ගේම අකුරු වලින් සටහනක් ගහන්න ඕනේ. වර්ගීකරණ කරන ලද ගැටලු විසඳීම, ගැටලු කිරීම. මේක නම් ගොඩක් අය සාමාන්‍යයෙන් පාඩමක් ඉගෙන ගත්තට පස්සේ ඒ වෙලාවෙම අච්චු පොතේ තියෙන ගණන් ටික හදනවා. නැත්නම් තව ටියුට් එකක තියෙන ගණන් ටික හදනවා. ඒක නම් නෝමල් කරනවා. හැබැයි තව ටිකක් එහා පාස් පේපර්ස් වල නැත්නම් මොඩල් පේපර්ස් වල නැත්නම් වෙනත් ගැටලු වලින් වර්ගීකරණය කරන ලද ගැටලුත් විසඳන්න ඕනි. මම පෙන්නන්නම් තව ටිකක් ඉස්සරහට වෙද්දී.
අධ්‍යයනය. ඒ කියන්නේ ඉස්සෙල්ලත් කතා කරානේ. අපි තව ටිකක් ඉස්සරහදී කතා කරමු. පසුගිය සාපෙළ ඕලෙවල් ප්‍රශ්න පත්‍ර කිරීම. මේක නම් ඉතා වැදගත්. ඉස්සරහට අපි සාකච්ඡා කරමු. ආදර්ශ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කිරීම. ඒකත් අපි ඉස්සරහට කතා කරමු. හරි. පළවෙනි එක තමයි ගණිත සිද්ධාන්ත තේරුම් ගැනීම. ඕක ඉතින් ගුරුවරයෙක්ගෙන් කරන්නත් පුළුවන්, පෙළපොත ආධාරයෙන් කරන්නත් පුළුවන්. මේ සිද්ධාන්ත ඕනි විදිහකට ගන්න පුළුවන්. ගුරුවරයෙක්ගෙන් ගන්නවා නම් අංක එක මම නෙවෙයි ඕනෙම ගුරුවරයෙක්. ඒ ගුරුවරයා කියන දේ ඔයාට තේරෙනවද කියලා බලන්න. පළවෙනි එක. හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම කියන දේත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මගේ ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් නැහැ. මම කියන දේ ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා නම් විතරයි ගුරුවරයෙක්ගෙන් ඇත්තටම સિદ્ધාන්ත තේරුම් ගන්න පුළුවන්. පෙළ පොත ආධාරයෙන් නම් කියවන්න පුළුවන් වෙනවා. හොඳට කියවලා ඒක තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගණිත O level පෙළ පොතේ නිදසුන් දීලා අවශ්‍ය සිංහලෙන් අනිත් එක තියෙන්නේ හොඳටම කරුණු දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පෙළ පොත කියවුවත් යම් කිසි දැනුමක් එනවා. ඊළඟ එක තමයි YouTube එකෙනුත් ඔයගොල්ලන්ට දැන් අපි කලින් ඉස්සර YouTube තිබ්බෙත් නැහැනේ. අපි දන්නේ. නමුත් දැන් YouTube එකේ ඕනේ දෙයක් තියෙනවා. නමුත් මම දකින හොඳම සාමාන්‍යයෙන් සිද්ධාන්ත ගන්න හොඳම මේ channel එක තමයි DP Education එක. අනිත් ඒවාත් හොඳ ඇති. නමුත් මේක සම්පූර්ණයි, complete. කෑලි කෑලි නෑ, complete. ඔගොල්ලෝ බලලා ඇති, දැකලා ඇති. YouTube පාවිච්චි කරන කියනවා නෙවෙයි මම. නමුත් YouTube පාවිච්චි කරන කෙනෙක්ට සිද්ධාන්ත ගණිත සිද්ධාන්ත ගන්න පුළුවන් නම් හොඳ YouTube channel එකක්. YouTube ඕනේ දැන් සාමාන්‍ය සිද්ධාන්ත අපිට ගන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා. මේකට තමයි විෂය කරුණු ග්‍රහණය කර ගැනීම කියන්නේ. දැන් සටහනක් අපි සකස් කරන්න ඕනේ. ගණිත සටහන. ඔයගොල්ලෝ මේක කරනවා ඇති ඕනේ තරම්. අපි බලමු මොනවද කියලා. නෝමල් සටහනක් නම් ඉතින් අවුලක් නැහැ. අපිට ඉතින් ඕනනම් සර් කියවද්දි ලියන්නත් පුළුවන් නැත්නම් අපිට ගන්නත් පුළුවන්. ෂෝට් නෝට් එක. මේක වැදගත්. මේක වැදගත් කියන්නේ මේ ෂෝට් නෝට් එක කියන්නේ ඉතාමත් වැදගත් කරුණු. අපි පොඩියට ගහන එක නෙමෙයි ෂෝට් නෝට් කියන්නේ. ඒ කියන්නේ ලොකු විස්තරේ මුළු ප්‍රමේයම මේ අකුරු ඔක්කොම පොඩි කරලා ලියනවා නෙවෙයි. ෂෝට් නෝට් එක කියන්නේ වැදගත් කරුණු Tamanට මතක තියාගන්න පුළුවන් විදිහට නෝට් එකක් ගන්නවා. මේ ෂෝට් නෝට් එක ගහලා ඉවර වෙලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ ෂෝට් නෝට් එක වහලා මතකින් ෂෝට් නෝට් එක තනියම ලියන්න. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. මේ ලියන අතින් ලියන එකට සාමාන්‍ය කෙනෙක්ට කියන්න පුළුවන්නේ එහෙම ඕනේ නැහැ පාඩම් කරා නම් ඇතිනේ. අපි මේ අච්චුපතේ බලාගෙන පාඩම් කරමු ලියන්න ඕනේ නැහැ. මෙන්න මේක තමයි හොඳම උදාහරණය. බලන්න thinking කියන පාඩම් කරනවා කියලා හිතන්න. අත් දෙකට වතුර ගත්තොත් මොකද වෙන්නේ? හැලෙනවනේ පොඩ පොඩ හැල්ලනවා. මේ ලියනවා writing. එතකොට මේ බලන්න වීදුරුවකට දැම්මොත් කවදාවත් ඒකෙන් යනවද එළියට? නෑ. එතකොට අපි ලියන දෙයක් අපේ මනසටත් වැඩ කරනවා. අපේ පොතක අනිවාර්යෙන් ආයි ඊළඟට බලන්න පුළුවන්. එහෙම වෙනවා. එහෙම වෙනවා කියන්නේ අපි අනිවාර්යෙන්ම එකපාරක් හෝ දෙපාරක් දුම ගානේ දෙපාරක්වත් ලියලා තියෙන්න ඕනේ. සිද්ධාන්ත ඊට පස්සේ ගැටලු මං කියන්නේ මේ ගණන් වලට විතරක්ම නෙවෙයි. ගණිතයට විතරක්ම නෙවෙයි. අනිත් විෂයන් වලටත් අදාළයි. හරි වර්ගීකරණ ලද ගැටලු විසඳීම. කවුද මේ අඳින්නේ? SNT මයුමි. මයුමි අඳින්න එපා මේකේ මේ හරි වැරදිලා වෙන්න තිනේ මයුමි. හරි අඳින්න එපා කවුරුත් මේ ඉක්මනට කරගෙන යමු. හරි වර්ගීකරණ ලද ගැටලු විසඳීම. මේක නම් අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද කියලා මම පෙන්නන්නම්. ඔන්න ආදර්ශමත් ගැටලු පළාත් වාර විභාගවල පසුගිය ගැටලු පාසල් වාර විභාගවල ගැටලු. මම දැන් ඔයගොල්ලන්ට PDF එකක් කිව්වා. සමහරක් අයට නම් එවන්න බැරි වුණා.
මොකද ඒගොල්ලෝ ඊයේ වගේ මැසේජ් දැම්මේ සහ මට නම් දීපු නැති අය ලකුණු සහ නම් දීපු නැති අයට ඉව්වේ නෑ. අදි කවුද තිසර හදලා එවලා තිබ්බා. තව ළමයි 3 දෙනෙක් විතර එවලා තිබ්බා. ඒ ළමයි ඉන්නවද දන්නේ නෑ. නෑ වගේ ඒගොල්ලෝ. තිසර හොඳයි හදලා එවලා තිබ්බා. මතකද තිසරට දැන් 4 වෙනි ගාන අපි හැදුවා මේක 2019 බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුවෙන් අපිට එවපු 10 ශ්‍රේණියේ තර්ඩ් ටර්ම් එක අවසාන වාර විභාගය. එතකොට මේ යටින් තියෙන්නේ 2023 ඕ ලෙවල් විභාගේ සාපෙළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාපෙළ විභාගේ. එතකොට ඒකේ දෙවෙනියට ආව ගාන පළවෙනි පත්‍රයේ ඒ කොටසේ බලන්න රූපය දැක්කෙන තොරතුරු අනුව x හොයන්න. ත්‍රිකෝණයක් තියෙනවා. අභ්‍යන්තර කෝණ දෙකක් තියෙනවා x 2x බාහිර කෝණයක් තියෙනවා 120යි අංශක. එතකොට බලන්න O level වලට ආපු දෙවෙනියට ආපු ප්‍රශ්නේ ABC ත්‍රිකෝණයේ AB පාදයේ D තෙක් දික් කර ඇත රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන. දැන් බලන්න එකම ගාන නේද? ඔන්නෝකට තමයි අපි වර්ගීකරණ ලද ගැටලු කරන්න ඕනේ. එකම ගාන. පොඩ්ඩක් වෙනස් නිකන් x මේ පැත්තට ගිහිල්ලා මේ 2x මේ පැත්තට ගිහිල්ලා. උත්තරේ ලියන්න තියෙන්නේ එකම විදියට. දැක්කද? ඕ ලෙවල් අමාරු නෑ නේ ඉතින් මේ ලේසි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අධ්‍යයනය. මේක නම් ඊටාම වැදගත්. අධ්‍යයනය කියන්නේ මොකද්ද? අපි ඉගෙන ගත්ත කරුණු ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. ගැඹුරින් නේ. නිකන් තේරුම් ගන්න වැඩක් නෑ. ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි මතක තියාගන්නත් ඕනේ. නැත්තම් අපි විභාගයට ගිහිල්ලා අපිට ඒ කියන්නේ ඕපන් බුක් කියලා නම් විභාගයක් තියෙනවා. ඒ කියන්නේ විභාගයක් ඕපන් බුක් කියලා කිව්වම අපිට පොත් අරන් යන්න පුළුවන් විභාගෙට. නමුත් O level එහෙම බෑ. ඒක ක්ලෝස් බුක් විභාගයක්. එතකොට මුකුත් කිසිම අඩු ගානේ කඩදාසියක්වත් ගිනියන්න බෑ. එහෙමනම් අපි මතකයෙන් තමයි ලියන්නේ. මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේම තමයි මතක තියාගත්තට දැන් ප්‍රමේයන් කටපාඩම් කරගත්ත කියමුකෝ. ඒත් වැඩක් නැහැ. ගොඩාක් දුරට අහන්නේ නැහැ. කිසිම වෙලාවක අහන්නේ මෙන්න මේ ප්‍රමේය ලියන්න. සමාන්තර රස ප්‍රමේයන් ලියන්න. එහෙම අහන්නේ නැහැ. සාධනීය කරලා පෙන්නන්න ඕනේ. කියන්නේ ඒ ප්‍රමේය අපි තේරුම් ගන්න ඕනේ. ගණිත ගැටලුවකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඒකට යොදා ගනිමින් ඒ ගණිත ගැටලු විසඳන්න. එහෙනම් අධ්‍යයනයේ ඉතාම වැදගත් කොටසක්. පසුගිය සාපෙළ ප්‍රශ්න පත්‍ර කිරීම. 2016 තමයි අලුත් සිලබස් එක ආවේ. දැන් නම් ඒක පරණයි. 2016 පළවෙනි පාර්ට මේ පළවෙනි පාර්ට කියන්නේ හැම අවුරුද්දෙම අවුරුදු 10ක් 15ක් විතර යද්දී සිලබස් එක අලුත් කරනවා. සාමාන්‍යයෙන් 2016 අලුත් නව විෂය නිර්දේශයක් කියලා ගෙනල්ලා ඒක වෙනස් කරා 2025 වෙනකම් තාම ඒ සිලබස් එකම තමයි යන්නේ. ඒ විෂය නිර්දේශයම තමයි යන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් සිංහල වගේ ගත්තොත් නම් වෙනස්ම තමයි. සිංහල සාහිත්‍ය 2015 කරපු අයට තියෙන වෙනම පොතක් 2016 කරන අයට තියෙන වෙනම පොතක්. ඔයගොල්ලන්ටත් තියෙන්නේ මංග ජාතිකේ මට මතක විදිහට පළවෙනි පාඩම. ඒක ඒ පොත තමයි. එතකොට ඊට කලින් පේපර් කරන්න බෑ. 2015 පේපර් කරන්න බෑ සිංහල කරන අය. සිංහල හැමෝම කරනවා කියලා මං හිතනවා. එතකොට ගණිත නම් එහෙම නැහැ. ගණිතය නම් එහෙම නැහැ. ඔයාලට 2000 ඉඳන්ම හදාගෙන යන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. පාඩම් දෙක තුනක් හතර හයක් විතර තියෙනවා ටිකක් වැඩියෙන් තියෙන ඒවා අපිට අඩු කරලා. එතකොට ඒව නම් කරන්න බෑ. නමුත් 2000 ඉඳන් ගණිත ගැටලු දැන් ප්‍රමේයයන් නම් වෙනස් වෙන්නේ නැහැ. ඒකම තමයි. හරි අනිවාර්යෙන් පසුගිය ප්‍රශ්න පත්‍ර නම් කරන්න ඕනේ. නැතුව නම් බෑ. ඒක අනිවාර්යයි. අඩුම ගානේ 2016 ඉඳන්වත් කරන්න ඕනේ. මොකද අලුත් සිලබස් එකට තියෙන ටිකනේ. ඒතකොට ඔයගොල්ලෝ බලන්න 2016 17 18 19 20 21 22 23 24 ඔයගොල්ලෝ තමයි ලියන්නේ 25ට. දැන් ගොඩාක් කල් ගිහිල්ලා. එතකොට ඔයගොල්ලෝගේ අච්චු පොත්වල සාමාන්‍යයෙන් ගණිතය නම් නෝමල් කොච්චර ඇහුවත් අලුත් ගණන් හදන්න පුළුවන්. අලුත් ගණන් හදන්න. හැබැයි සිංහල ඉතිහාසය වගේ ඒවා ප්‍රශ්න අහලමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අරන් බලන්න මේ පේපර්ස් පොතක් හරි අරගෙන
ගොඩාක් දුරට සමාන ප්‍රශ්න ඇවිල්ලා තියෙන ඕනි තරම්. මෙතනින් මම මේ ෆොටෝ එකක් දාලා පාට පාට කොටුවෙන් දාලා රවුම 2025 ගාලා තින්නේ. 2025ටත් පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් ප්‍රශ්න දාන්න පුළුවන් කියලා අදහස් දක්වනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර නම් කියවීම අනිවාර්යයි. අඩුම ගානේ 2016වත් කරන්න ඕනේ. අඩුම ගානේ අවුරුදු 5කටවත් පස්සට කරන්න ඕනේ. හරි. ආදර්ශ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කියවීම කර කිරීම සාකච්ඡා කිරීම. හරි. මේක වැදගත් වෙන්නේ ඇයි? මේක වැදගත් වෙන්නේ නම් નિયમિત කාලයට කිරීම. මතක තියාගන්න අපි කොච්චර දැනගත්තත් වැඩන්නේ. අපි කියමුකෝ මම මුළු ගණන් පොත හොඳටම බලාගෙන හොඳටම පාඩම් කරලා එක ප්‍රමේයක්වත් අමතක වෙන්නේ නැතුව හොඳටම පාඩම් කරලා මං යනවා. හැබැයි මට වෙලාව දෙන්නේ පළවෙනි පත්‍රයට පැය 2යි දෙවෙනි පත්‍රයට පැය 3යි. ඔය පැය 5 ඇතුළත කරගන්න බැරි වුණා නම් මම කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ඒකින්දා අපි පාඩම් කරපු සාමාන්‍යයෙන් පැය 5 හොඳටම ඇති ඈ පේපර් එළියන්න. මදි නෑ. වැඩි වෙන්නෙත් නෑ මදි වෙන්නෙත් නෑ හොඳටම ඇති. ඒකින්දා අනිවාර්යෙන්ම ඔව් ප්‍රශ්නයක්ද ප්‍රසන්ට් කරේ. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අන්මියුට් කරලා අහන්න නැත්නම් chat එකට දාන්න. ප්‍රසන්ට් කරන්න එපා. chat එකට දාන්න නැත්නම් මේ අන්මියුට් කරලා අහන්න. හරි. අපි කොච්චර කරත් වැඩක් නෑ. අපි පැය 5ට ලියන්න ඕනේ. පැය 5ට ලියා ගන්න බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම අපි හරි වෙලාවට සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයක් ගත්තොත් එහෙම දෙවෙනි පත්‍රයේ A කොටස හෝ B කොටස එක ප්‍රශ්නයක් ගත්තොත් විනාඩි 18කට වඩා අඩු කාලයකට අපි කරන්න පුරුදු වෙලා යන්න ඕන. ඒක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරලා. ඒ කියන්නේ මොඩල් පේපර්ස් කරලා. සම්පූර්ණ ප්‍රශ්න වෙන්නත් ඕන. ප්‍රශ්න පත්‍ර වෙන්න ඕනේ. කියන්නේ ප්‍රශ්නයක් විනාඩි 18කට අඩුවෙන් ලියලා වැඩකුත් නැහැ. මොකද කරන්නේ? ප්‍රශ්න 10ක් පැය 3කට හරියට ටයිමින් තියලා අපි ලියලා බලන්න ඕනේ අපිට පුළුවන් ද බැරිද කියලා. විභාගයට පුහුණු කරවීම. සාමාන්‍යයෙන් පේපර් අපි ලිව්වහම විභාගයට පුහුණු වෙනවා තමයි ප්‍රැක්ටිස් එක. හැබැයි මේක කොපි කරලා නම් පළක් නැත වැඩක් නැහැ. කොපි කරනවා නම් ඉතින් වැඩක් නැහැ ලියලා පේපර්. ඉතින් කොපි කරන්න එපා. වැඩක් නැහැ. කියන අපි ඕලියල් විභාගේ කොපි කරන්න බෑනේ කොහොමද? ඉතින් මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර අරගන්නේ ඕලියල් විභාගයට ප්‍රැක්ටිස් වෙන්න නම් ප්‍රැක්ටිස් පේපර්ස් කොපි කරනවා නම් ප්‍රැක්ටිස් කළා වැඩකුත් නැහැ. තමන්ගේ මට්ටම දැනගන්නත් පුළුවන් එතකොට ඉතින් හැබැයි අපිට අඩුයි නම් ලකුණු අඩුයි නම් දැන් මං මට පේපරේ කරලා එව්පු අයට මම මේ බලලා ලකුණු දැම්මා. එතකොට ඔයගොල්ලෝගේ මට්ටම තීරණය වෙනවා නේ. එතකොට 11 පළවෙනි වාරේ 10 තුන්වෙනි වාරේ ලකුණු මම හැමෝගෙම ඉල්ලුවා. එතකොට ඒ ලකුණු වලින් ඔයගොල්ලෝගේ මට්ටම තේරෙන්න ඕනේ. එතකොට මේ මට්ටම දැනගෙන මේ අඬාවැල බිල වැඩක් නැහැ. අපි මේ මට්ටම දැනගෙන ඉස්සරහට කරන්න ඕනි විදිහට ප්ලෑන් කරලා මේ මට්ටම උස් මට්ටමකට ගන්න. උස් මට්ටමක් කියන්නේ අපේ ලකුණු වැඩි කරගන්න. පෙරහුරු අභ්‍යාස කිරීම. මේ ප්‍රශ්නේ බලන්න. විභාගය සඳහා සූදානම් වීමේදී කරන්න අවශ්‍ය ඉතාම හොඳම ක්‍රමය මොකක්ද? කාට හරි අදහසක් තියෙනවද? මම කැමති ඔයගොල්ලෝ කතා කරනවා නම් කතා කරන්නේ නැත්නම් chat එකට හරි දාන්න. මොකද්ද කරන්නේ? අපිට දැන් O level exam එක තියෙනවා. අපි කරන්න ඕනේ හොඳම ක්‍රමය මොකද්ද? අච්චුපොත අරන් කියවන එකද? නැත්නම් අච්චුපොතේ highlight කරන එකද? නැත්නම් short note ගහන එකද? නැත්නම් note ගහන එකද? note ගහනවා කියන්නේ note ලියන එකද? short note ලියන එකද? මොකද්ද? ප්‍රශ්න පත්‍ර කිරීමද? මට මොකක් හරි දැන් මම මේ කිව්ව ඒ වලින් මොකක් හරි chat එකට දාන්න නැත්නම් unmute කරලා කිය. කවුරු හරි chat එකට දාන්න නැත්නම් මොකද්ද ඔයගොල්ලෝ හිතන විදිහට දැන් ඔයගොල්ලෝ මේ පාර ඔලිවල් ලියන්න ඕනේ. හිතන ගොඩක් අයට ලකුණු අඩුයි. එතකොට අඩුයිනේ. එතකොට අඩු නම් වැඩි කරගෙන විභාගයක් සඳහා සූදානම් වෙද්දී කරන්න අවශ්‍ය ඉතා හොඳම ක්‍රම. ඔයගොල්ලන්ට හිතන විදිහට
කවුරු හරි කියන්න. අන්න chat එකට දැම්ම. කවුද? papers කරන්න. හරි. තිසර කියනවා papers කරන්න. අනිත් අය තව එක්කෙනෙක් හරි කියන්න. මෙච්චර කී දෙනෙක් ඉන්නේ? ළමයි 7 දෙනා ඉන්නේ. එච්චර ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. අන්මියුට් කරලා කිව්වොත් කමක් නැහැ. නැත්තම් chat එකට දැම්මත් කමක් නැහැ. මං අහන්නේ නැහැ කාගෙන්වත්. නමුත් කවුරු හරි chat එකට දාන්න. papers. හරි. ඔව්. papers තමයි හොඳම ක්‍රමය. විභාගය සඳහා සූදානම් ඉදි කරන්න අවශ්‍ය ඉතා හොඳම ක්‍රමය papers කරන එක තමයි. papers කරනවා කියන්නේ පෙරහුරු අභ්‍යාස කිරීම. පෙරහුරු අභ්‍යාස කියන්නේ ගැටලු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. අපි ගන්නවා කුලක පාඩම. දැන් කුලක පාඩම ඔයාට බෑ කියන්නකෝ. ඔයා යම් කිසි පොඩ්ඩක් තියරි ඔන්න කොහෙන් හරි ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒක නෝට් ගහලා නැත්නම් ෂෝට් නෝට් ලියලා නෝට් ලියලා නැත්නම් ආයි පාඩම් කරලා වඩා ඒ කුලක වලින් පාස් පේපර්ස් හරි මොඩල් පේපර්ස් හරි මොනවා හරි පේපර්ස් අරගෙන කුලක පාඩමට අයත් පේපර්ස් කරොත් අපි අර කතා කරේ වර්ගීකරණ ප්‍රශ්න ඒ වගේ කරොත් අපි උත්තර බලන් කරනව නෙවෙයි මේ කියන්නේ ඈ. අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නේ බලලා උත්තරේ ලිව්වා. ඊට පස්සේ අපි උත්තරේ බලලා හරි වැරදි දාගත්තා. ඊට පස්සේ අපි වැරදි හදාගෙන ඉස්සරහට ගියා. තව සතියකින් විතර එක දිගටම අපේ කුලක කරලා වැඩකුත් නැහැ. තව දවස් දෙකකින් විතර ආයි කුලක ගාණක් හදනවා. ආයි කුලක ගාණක් හදනවා. එහෙම හැදුවොත් ඒක තමයිලු ඊටාම හොඳම ක්‍රමය. මේක මම නෙවෙයි කියන්නේ. මේක කියන්නේ පරීක්ෂණ කරලා ඈ. මම මේක ඉස්සරහට පෙන්නන්නම්. උගුරු මම මේ වීඩියෝ දෙක දාන්නම්. පරීක්ෂණ කරලා තමයි මේක කියන්නේ. ගොඩාක් අය සමහරක් අය ෂෝට් නෝට් විතරක් ගන්න දෙනවා. ඒව කිසිම දෙයක් ඇත්තටම පළක් නැහැ. සමහරක් අය හයිලයිට් කරනවා. අච්චු පුතේ ඔක්කොම හයිලයිට් කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. නෝට් ලියන්න ඕනේ, ෂෝට් නෝට් කරන්න ඕනේ. හැබැයි ඒකම විතරක් කරලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම පෙරහුරු අභ්‍යාස කිරීම අනිවාර්යයි. හරි. මෙන්න මේක බලන්න මේක මේ ඇත්තටම මගේ අත්දැකීමක්. මේක පාස් පේපර්ස් 2023 හරි. දැන් ඔයගොල්ලන්ට මේක දැක්කහම සිතියම් දෙකක් තියෙනවා ලංකා සිතියමයි ලෝක සිතියමයි. මේ පාස් පේපර් ගානක් පහක් දක්වා ඇති ඉතිහාසික ස්ථාන සියල්ල ලංකා සිතියමේ ලකුණු කරන්න. කවුරු හරි දන්න කෙනෙක් කියන්න මට මේ මේ ප්‍රශ්නට ලකුණු කීයක් හම්බ වෙනවද? chat එකේ හරි දාන්න. ලකුණු කීයක් හම්බ වෙනවද? පහක් දක්වා ඇති ඉතිහාසය සියල්ල ලෝක සිතියමේ බලන්න කිරිඳි ඔය කැලණි ගඟ පොම් පරිප්පු සූකර තිත්ත පරාක්කම සමුද්‍රය මේ ප්‍රශ්නයට ලකුණු කීයක් හම්බ වෙනවද? දන්නේ නැද කවුරු? වික්ටෝරියා ජලාශය, දීඝවාපි, මිනිමි අමුණ, මාතර, තිසාවැව, එලිෆන්ට් පාස්, ෆෙඩරික් කොටු, මහා බ්‍රිතාන්‍ය, ජාවා ජූපත, කළු මුහුද. කවුරු හරි දන්නේ? 15ක් දෙනවා. හරි නේද? මම නම් දන්නේ නැහැ. ඒකේ ඔයගොල්ලෝගෙන් ඇහුවේ 15ක් දෙනවා. මහා බ්‍රිතාන්‍ය ජවන කළු මුහුද, ටෝකියෝ කටාව ඉතාලි. මට ඒ කාලේ මම ඕලෙවල් කරන කාලේ මට ඇත්තටම මේක නම් කරගන්නම් බෑ. මේ මේක හරිම අමාරුයි. මේ සිතියල් ලකුණු කරන එක හරිම අමාරුයි. එතකොට දැන් ඉතිහාස පේපරේ හැම එකටම ලකුණු තියෙනවා. මේකට ලකුණු නැහැ. එතකොට දැන් මං කරේ මොකද්ද? මම කරේ ගත්ත පේපර්ස් ඔක්කොම බස්නාහිර පළාත් නැත්නම් ඉස්කෝලවල පේපර් අරන් මේ ප්‍රශ්නේ කඩාගත්තා. කඩාගෙන මම හැම දවසකම එක ප්‍රශ්නේ ගානේ කරා. මේ මගේ අත්දැකීමක් කරන්නේ ඇත්තටම එකක් ඉතින් ඉඳන් මේක සාර්ථකයි කියලා මගින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. මම කියන්නේ මට හොයාගන්න බෑ දැන් ලංකාව ඉන්දියාව වගේ නම් දන්නවා දැන් ලෝක සිටියනේ. දැන් බ්‍රිතාන්‍යත් අවුලන්නේ ලාවට මෙන්න මේ හරියන වගේ නේ. මේ දැන් කල්කටාව නම් ඉන්දියාවේ. ඉතාලිය නම් හොයාගන්න බෑ. තාමත් තේරෙන්නේ. එහෙම හොයාගන්න අමාරුයි. ඒතකොට මං කරපු වැඩේ හැම දවසකම කරා. සතියක් කරා. ඊට පස්සේ කියන්නේ 11 පළවෙනි වාරේ වගේ නැත්තම් මට මතක නැහැ හරියටම 10 අන්තිම වාරේ හරි මං කරේ ඔක්කොම ලකුණු කරන්න කරා ඊට පස්සේ මට ලකුණු 15ම ගන්න බැරි වුණා ඒ වුණාට මම ලකුණු 10කට සාමාන්‍යයෙන් 3න් 2කට වඩා වැඩි ප්‍රමාණයක් මං හරියට මාක් කරා මට මේක මේ තියන්නේ මේ මොන ලකුණු කරලා තියෙනවා එලිෆන්ට් ෆාස් ඔය ඔක්කොම මම
ඔක්කොම හරි ගියේ නෑ. නමුත් මට ඒ කියන්නේ සාමාන්‍ය ලකුණු 2යි 3යි එන එක මට ලකුණු 10කට විතර ගියා. 10කට 12කට විතර ලකුණු ගියා. මොකද මම කරේ මේ ප්‍රශ්න පත්‍ර විතර. දැන් මේ වගේ එකක් ඇත්තටම කියලා ඒ කියන්නේ තේරුම් අරන් වැඩක් නෑ. අපි සිතියමක් බලාගෙන සිතියමක් ලකුණු කරලා වැඩක් නෑ. තමන් මතකේ ප්‍රශ්න කරද්දි, ඒ කියන්නේ උත්තර බලන් ප්‍රශ්න කළා නම් වැඩක් නෑ. උත්තරේ වහලා ප්‍රශ්නේ කරලා ඊට පස්සේ උත්තරය අරගෙන හරි වැරදි දාගෙන වැරදි ජීවා හදාගෙන අන්න එහෙම තමයි ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මේක ඔයගොල්ලෝ දැකලත් ඇති YouTube එකේ තියෙනවා. ඩොක්ටර් රුචිට මේ වීඩියෝ දෙක නම් මම ලින්ක් දෙක දාන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් බලන්න. ඉතාලම හොඳයි මේ වීඩියෝ දෙක බලන එක. මේක 2022 එකක් අනිත් එක 2023 එකක්. දැන් අපි යන්නේ 2025. අවුරුදු දෙකක් තුනක් විතර පරණයි. ඒ වුණාට මේ දෙක නම් ඉතාලම හොඳයි. හරි. අපි දැන් O level නේ කරන්න යන්නේ. O level කරාට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ A level කරන්න පුළුවන් කැමති නම් නැත්නම් O level ලකුණු වලින් වෙන ජොබ් එකක් කරන්න පුළුවන්. නැත්නම් වෙන දෙයක් කරන්න පුළුවන්. A level තියෙනවා ඊට පස්සේ. A level කරාට පස්සේ කැමති අයට යුනිවර්සිටි යන්න පුළුවන්. අනිත් අයට O level වලින් වෙනත් දෙයකට යන්න පුළුවන්. යුනිවර්සිටි ගිහිල්ලත් ඕනනම් කැමති නම් තව ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් මොන රැකියාවක් කරලා මොකක් හරි කරන්න. හැබැයි මතක තියාගන්න මේ තුنين තුනටම යන්න පළවෙනි දේ තමයි O level. O level වත් නැතුව නම් එළියට යන්න එපා. දැන් ලංකාවේ පිළිගැනීමක් නෑ ඇත්තට O level වත් නැත්තම්. අඩුම ගානේ A level වත් තියෙනවා. ඉතින් ඒකින්ද දැන් නම් ලොකුවට තේරුම් නැතත් අනාගතේ නම් හොඳටම තේරෙයි. O level ඇත්තටම කිව්වොත් අනාගතොත් නම් වැඩේ හරියන්නේ නැහැ. ඒක හොඳම උදාහරණය තමයි ඔයගොල්ලෝ දන්නවද දන්නේ මට මැසේජ් එකක් දැම්මා O level ෆේල් ගණන් ෆේල් වුණොත් මුළු විභාගයෙන් ෆේල් වගේ තමයි ඈ. ගණන් ෆේල් වුණොත් A level කරන්නත් බෑ. ෆේල් කියන්නේ F. එතකොට O level ෆේල් වුණොත් එහෙම අපි ඔය ෆේල් වෙච්ච අය ඉන්නවා ආයි පාරක් කරනවා. ඒ වගේ කියන්නේ O level කියන්නේ ඉතා වටිනා දෙයක්. නොවටිනා දෙයක් නෙවෙයි. ඒකින්ද අනිවාර්යයෙන්ම O level ඉතා හොඳින් කරන්න ඕනේ. O level වලින් තමයි A level සබ්ජෙක්ට් තෝරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් O level වලට ගණන් වලට S එකක් හරි 100ක් හරි ඇවිල්ලා ඉතින් මැක්ස් කරන්න ටිකක් අමාරුයි. 100ක් නම් සමහරට දෙයි. සමහර ස්කෝල වල දෙන්නෙත් නෑ මැක්ස් කරන්න. එතකොට කවදා හරි ඔයගොල්ලන්ට ඉංජිනේරියෙක් වෙන්න ආශාවක් තියෙනවා නම් ඒක O level වලින්ම බිඳිලා යනවා. සයන්ස් වලට 100ක්වත් නැත්තම් බයෝ කරන්න බෑ ඒ level වලට. එතකොට එතකොට ඒකින්ද ආර්ට් හරි කොමර්ස් හරි තමයි කරන්න වෙන්නේ. ඒකින්ද O level කියන්නේ තීරණාත්මක කඩින්. අමාරු නෑ. තාම ලේසි. ඒ වුණාට අනිවාර්යෙන් මේක හොඳට කරන්න ඕනේ. කියන්නේ අපි කියන්නේ අපි කියමුකෝ A9ක් ගන්න පුළුවන් පුද්ගලයෙක් A5ක් විතර ගත්තොත් එහෙම වැඩක් නෑ. තමන්ගේ උපරිම දක්ෂතා අපිට තව මාස 6යි තියෙන්නේ. මේ මාස 6 හොඳටම උපරිමයෙන්ම කරලා යම්කිසි මට්ටමක් ගත්තොත් උඩම තියෙන මට්ටමක් ගත්තොත් ඒක හොඳයි තමන්ගේ අනාගතයටම. පොඩි ක්‍රම කාලයකට නෙමෙයි අනාගතයටම හොඳයි. සාමාන්‍ය A level කරපු කෙනෙක් කවදාවත් O level රිසල්ට්ස් අහන්නේ නැහැ. A level හොඳට කරපු කෙනෙක්ගෙන්. ඒ වුණාට A level කරන්නත් O level එපා. ඒකින්ද O level අනිවාර්යෙන් හොඳටම කරන්න. ඒ වගේම තමයි මම ඉස්සරහට කියන්නම් O level ගණිත දැනුම අනිවාර්යෙන්. මේ ගණිත සංකල්ප ලෝකයක් කියන්නේ රටක් දියුණු වෙන්න අනිවාර්යයෙන්ම හැමෝටම අවශ්‍යයි. ගණිත ලෝකයක් එක්ක දියුණු වෙද්දී අපි ගණිත සංකල්ප ඉතාමත් වැදගත්. හරි. මේ තියෙන්නේ විභාගයක්. විභාගයක දෙන්නේ A ලකුණ 100යි 70යි අතර. B very good pass 74යි 65 අතර. C credit pass 24යි 50යි. S ordinary pass 49යි 35යි අතර. 34ට වඩා අඩු ඔක්කොම fail. F කියලා තමයි දෙන්නේ. W කියලා තියෙනවා. fail.
එතකොට මේ තමයි ලකුණු මට්ටම. මේ තියෙන්නේ මගේ විශාල ෂීට් එක. එතකොට ඔගොල්ලෝ කාණ්ඩ විෂයන් තුනක් ඔයගොල්ලෝ මං හිතන්නේ තෝරගෙන ඇති. 10 වසරෙන් තෝරගන්න. එතකොට හැමෝම නිකන් හිතන්න ඔයගොල්ලොන්ට මෙහෙම සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා නම් මෙහෙම නෙවෙයි මිට වඩා يعني මේක ගෲප් කරලා අරන් තින්නේ සර්ටිෆිකේට් එකක් කරා ජෙනරල් සර්ටිෆිකේට් ඔෆ් এডুকেෂන් වුඩ් නිලව එක්සැමිනේෂන් ශ්‍රී ලංකා. ඕකේ සර්ටිෆිකේට් එකක් ඔයගොල්ලොන්ගේ අතට ආවොත් ඔය සර්ටිෆිකේට් එක අම්මට දෙද්දි බලන්න කොච්චර අපිට දෙයක් කරගන්න පුළුවන්ද කියලා. අපි ඉස්සරහට යමු. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. කවුද මේක කිව්වේ? කවුරුහරි මට කියන්න. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. මට කවුරුහරි chat එකේ දාන්න ගෙස් කරලා. මේක කවුද කිව්වේ? මේ මං කරනවා වේගෙ වැඩිද වේගෙ අඩු නම් අඩු කරන්න පුළුවන් මට කියන්න ඈ. වේගෙ වැඩිද නැත්නම් අවුලක් නැද්ද? හරි. කුමාරතුංග මුනිදාස. කුමාරතුංග මුනිදාස තමයි කිව්වේ. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. හොඳට මතක තියාගන්න අපි මේ ගණිත සංකල්පවත් දන්නේ නැත්තම් අපිට මේ තාක්ෂණයත් එක්ක මේ ටෙක්නොලොජි එකත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑමයි. අයහන්න දෙයක් නැහැ. ගණිත සංකල්ප කියන්නේ IT වලටද හැම දෙයක කෙමිස්ට්‍රි වලටද ෆිසික්ස් වලටද හැම දෙයකම වැදගත්. ඉස්සරහට දැන් AI ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් ගණිත සංකල්ප වැදගත්. හරි. මෙන්න මේක මේ පෙන්වන්නේ ඕගොල්ලෝව බය කරන්න නෙවෙයි. නමුත් මේක නම් බලන්නම ඕනේ ඔයගොල්ලෝ. මොකද්ද මේ දාලා තියෙන්නේ? මේ දාලා තින්නේ ගණිතය සාපේල ප්‍රතිඵල. 2020 2021 2022 2023 2024 තාම රිපෝට් එක ඇවිල්ලා තියා මට රිසල්ට්ස් ඇවිල්ලිත් නැහැ රිපෝට් එක එන්න හරි අනිත් ටික රිපෝට් එක දැන් මම මේක ගත්තේ මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට ඕනනම් ගිහිල්ලා donation.lk හරි ඔය මේ අච්චුපොත් ඩවුන්ලෝඩ් කරන්න ඒකට ගිහිල්ලා රිපෝට් කියන කැටගරි එකට ගියොත් එහෙනම් මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම ඒකෙන් තමයි මේ ටික ගත්තේ බලන්න 2020 වර්ෂයේ 3,75,79ක් වාඩි වෙලා තියෙනවා ගණිතය ලියන්න. ඔහොම බලන්න ගොඩක් වෙලාවට 3 ලක්ෂ ගණන් මම 2021 3 ලක්ෂ 3,10,827යි 3,16,000 ඒ ඔක්කොම එකම වගේ තමයි 3 ලක්ෂ ගණන් තමයි වාඩි වෙන්නේ. බලන්න ඒ ප්‍රමාණය නම් ඉතින් මදිනේ 3 ලක්ෂ ගාණයක් කියන්නේ. ලක්ෂ 3ක් ලියලා 60,000කට ආසන්නයි 65,000කට ආසන්නෙන් තමයි ඒ එන්නේ. බලන්න එකක් ගන්න අපි O level නම් ඊටාම ලේසි. ගණිතය නම් ලේසි කියන්නේ හරියට සංකල්ප අර මං කිව්ව පිළිවෙලට පියවර වලට කරා නම් ඒකක් ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. අවුරුදු දෙකක් දෙනවා ළමෙක්ට O level ලියන්න. ඒත් ලක්ෂ 3ක් ලියලා අපිට අපිට ලැබෙන්නේ 65,000කට ආසන්න ප්‍රමාණයක්. 60,000කට අපි වටෙව්වොත් එහෙම පහෙන් එකක්. පහෙන් එකකට පොඩ්ඩක් වැඩි. චූට්ටක්. ඉතින් බලන්න B 30,000කට ආසන්න ප්‍රමාණයක් තමයි B එන්නේ. ඒ දෙක එකතු කරාම 90,000ක් විතර. ලක්ෂයක් විතර තමයි AB ගන්න. බලන්න AB කියන්නේ සාමාන්‍යයෙන් Bත් හොඳයි නරක මට්ටමක් නෙවෙයි. නමුත් AB ගන්නේ ලක්ෂයයි. ඒ කියන්නේ ලක්ෂ 3න් ලක්ෂයයි ගන්න. එහෙනම් 3න් එකකට විතරයි විශිෂ්ට ප්‍රතිඵල එන්නේ. AB වලට තමයි විශිෂ්ට ප්‍රතිඵල කියන්නේ. අනිත් ඒවා වලට විශිෂ්ට ප්‍රතිඵල කියලා වැඩක් නැහැ. CSA වලට. Cත් 60,000 ගානක් තියෙනවා. S ඒත් 60,000ක් විතර තියෙනවා. හැම එකෙම වගේ. බලන්න F කියන්නේ fail. ෆේල් මං හිතනවා මෙතන කවුරුත් මේ මට්ටමට නම් යන්නේ නැති වෙයි කියලා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ මට්ටමට යන්න එපා කියලා. ඒ වගේම මේ මං කිව්ව වැඩපිළිවෙල මගේ ක්ලාස් ආවත් නාවත්
මං කියපු වැඩපිළිවෙල දිගේ කරා නම් අද ඒකයි මම මේ ක්ලාස් එක දැම්මේ. අද පාඩමක් කරනවට වඩා මේක කියා ගන්න ඕනේ. මගේ වැඩපිළිවෙල මගේ කියන්නේ ඒක තමයි නෝමල් ක්‍රමය. අර මම වීඩියෝ දෙකක් දාන්නම් ડોક્ટર රුචිර සර්ගේ. මේක තමයි වැඩපිළිවෙල. මේක කරොත් ඔයගොල්ලන්ට මේ මට්ටමට යන්න වෙන්නේ. හැබැයි බලන්න A B C S ඒ හැම එකකටම වඩා 90000 93,000 84,000 86,000 බලන්න කොච්චර ෆේල් වෙනවද කියන ලකුණු 35ක් ගන්න බෑ. මේ වැටෙනවා නම් අවුරුදු දෙකක් දීලා දැනුම සිද්ධාන්ත ගන්න ඕනේ තරම් YouTube තියෙනවා. Facebook නම් මම මේ රෙකමන්ඩ් කරන්නේ නැහැ. Facebook නම් පාවිච්චි කළ වැඩක් නැහැ. YouTube එකෙන් නම් ඉගෙන ගන්න පුළුවන්. එතකොට YouTube තියෙනවා, තව පාස් පේපර්ස් තියෙනවා, ඔය වෙබ්සයිට් එකට ගියොත් එහෙම පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් ඕනි තරම් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, print කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් එහෙම කරලා නෝටු හිටන් දාලා තියෙනවා මම දැකලා තියෙනවා වෙබ්සයිට් වල මේ ඒව අරගෙන අපිට දැනුම දැනුම ගන්න නම් සිද්ධාන්ත ඉගෙන ගන්න නම් ඕනි තැනක් පුළුවන්. අපිට ක්ලාස් එකකට යන්න පුළුවන්, ප්‍රයිවට් ටියුෂන් ක්ලාස් එකකට. එහෙම ගිහිල්ලා හරි දැනුම අරන් මේ F මට්ටමකට වැටෙනවා කියන්නේ ඉතාම දුර්වලයි. ඒක නම් වැඩක් නැහැ කියන්නේ. ඒ වගේම එසුත් වැඩක් නැහැ තමයි. ලකුණු 35ට වඩා වැඩි. ඉතින් ඒත් වැඩක් නැහැ. C එකක් යම් මට්ටමකට හොඳයි. ඒත් ඉතින් ඒ ළමයට මට කියන්න තියෙන C එකක් ඔයා කවුරු හරි ගන්නවා නම් දැන් ලකුණු අරන් බලන්න C එකක් ගන්නවා නම් ඔයාට ඊට වඩා කරන්න පුළුවන්. අර මම කිව්ව වැඩපිළිවෙල කරා නම් නිකන් හිතලා බලන්න ඔයගොල්ලෝ ඒ වැඩපිළිවෙලටද මෙච්චර කල් කරේ කියලා. ඒ වැඩපිළිවෙල කරා නම් 100කට වඩා 100ක් ගන්න හැමෝටම මම මේ කියන්නේ 100ක් තවන දැන් ලකුණු වලින් බලන්න 100ක් තියෙනවා නම් ඔයාට B එකක් A එකක් ගන්න පුළුවන්මයි. අයි දෙන්නේ. ඒකක් ගන්න නම් කැප වෙන්න ඕනි. ඔයගොල්ලෝගේ උනන්දුව කැපවීම තියෙනවා. B එකක් ගන්න අර මං කිව්ව වැඩපිළිවෙල නෝමල් කරා නම් ඇති. 100ක් නම් ඕනෙ කෙනෙක්ට ගන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ඊට වඩා අඩුයි නම් කියන්නේ පුදුම කළා නෑ. අඩුම ගානේ බල්ලවත් නෑ. එහෙම එක්කෙනෙක්ට තමයි SF නම් ඉන්නේ. බලන්න මේ විශාල සීට් එක ඉතින් කොහොමද ගණිත සංකල්ප මේ සමාජයට යවන්නේ? ලක්ෂ 3න් 90000ක් විතර ගණිත සංකල්ප තියා ලකුණු 35ක්වත් ගන්න බෑ. හරි. මේක මම මේ බය කරන්න නෙවෙයි ඔයගොල්ලෝම දාන්නේ. මේක පෙන්වන්න අනිවාර්යෙන් ඒකකට B එකකට යන්න ඕනෙමයි. ඒකක් තමයි කියන්නේ සාමාන්‍යයෙන් ටාගට් කරලා ලියනවා 75කට. 75කට ටාගට් කරොත් ඒ කියන්නේ ගණිත පේපරේ ලකුණු 75ක් ටාගට් කරලා අපි පේපරේ ලිව්වොත් නම් අපිට ඒකක් එන්නේ නැහැ. අපිට එන්නේ B එකක්. ඇයි ඒ? සාමාන්‍යයෙන් අපිට වර්ධින අවස්ථාවල් තියෙනවා. මිනිස්සුන්ටනේ වර්ධින්නේ. ඉතින් වර්ධින්න පුළුවන්. ඒකින්ද අපි ටාගට් කරන්න ඕනේ 85 94 ගන්න. ඊට වඩා ගන්නවා නම් හොඳයි. 85 90 අතර 95 90 අතර අපි ටාගට් කරලා ලියන්න ඕනේ. එතකොට තමයි ඒකක් ඉන්නේ. මතක තියාගන්න අපි හන්දට යන්න try කරොත් තමයි අපිට අඩුම ගානේ gedara වහල උඩටවත් නැගින්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම ටාගට් කරන්න ඕනේ දුර තියෙන දේ. හරි මේක මම බය කරන්න නෙවෙයි දැම්මේ මේක හොඳට බලන්න බලලා තමන් යන මට්ටම 2024 රිපෝට් එකේ ඊට පස්සේ 2025 දී ඔයගොල්ලොත් මේකට ඇතුළත් වෙනවා. එතකොට ඔයා ඉන්න ඕනේ කොතනද? Aද Bද Cද Sද Fද ඔයා කරන වැඩපිළිවෙලින් තමයි තීරණය වෙන්නේ. නැතුව මේක මේ උපාධික වැටෙන්නේ ඔයා කරන වැඩපිළිවෙල මේ මාස 6 කරන වැඩපිළිවෙලින් තමයි ඔයාව මේකට ඇතුළත් වෙන්නේ. හරි මේ තියෙන්නේ qualify මේකත් මේ ඉන්ටර්නෙට් එකකින් ගත්තේ ඔයගොල්ලන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. බස්නාහිර පළාත තියෙනවා. පළාත් 9යිනේ තියෙන්නේ. ඔයගොල්ලොන්ගේ පළාත වෙනස් පළාත් වලින් තිබ්බා මට මතක විදියට මාතර ළමයි හිටියා, ගාල්ල හිටියා, කළුතර හිටියා. ඕම මම හදි දැක්කා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ තියෙන්නේ A level වලට qualify ඒ කියන්නේ A level වලට සුදුසුකම් ලබන අය. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් 23 අපි ගමු 100ට ප්‍රතිශතය තමයි දීලා තියෙන්නේ 77යි 75යි 78යි බලන්න
ඉතින් අනිවාර්යයෙන්ම ඒ ලෙවල් ක්වොලිෆයි වෙන්න නම්, ඒ කියන්නේ සුදුසුකම් ලබන්න නම් ඒ level වලට සිංහල ගණිතය සමත් වීම අනිවාර්යයි. සිංහල හෝ ගණිතය ෆේල් වුණොත් නම් මුළු විභාගෙම අනල වැඩක් නැහැ. බලන්න ඒ සර්ටිෆිකේට් එකේ කැත සිංහලයි ෆේලුයි. මං හිතනවා මෙතන හැමෝම සිංහල නේද? ඔව් ඔක්කොම සිංහල නේ. සිංහල වෙන්න ඉපේ. හරි. සිංහලයි නම් ලියන්න දෙපේ අනිවාර්යෙන්. එහෙනම් අනිවාර්යෙන් සිංහල වල එක සාහිත්‍ය පේපරයක් එනවා, ව්‍යාකරණ පේපරයක් එනවා, MCQ පේපරයක් එනවා, ලකුණු 200න් බලලා 100ට හරවනවා. 100න් 35ට වඩා අනිවාර්යෙන්ම ගන්න ඕනේ. සිංහල වලට එකක් නම් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. සිංහල ගණන් වලටත් එහෙම. හරි. මේක දැන් අපි යන්නේ ඔගොල්ලෝ මේ මාස 6 මොනවද කරන්න ඕන කියලා මම නිකන් පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්. මේ කාලසටහනක් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. දවස ගානේ දාන්න ඕනේ. දවසට පැය 24යි තියෙන්නේ. සතියට පැය 168. එතකොට ඔයගොල්ලෝ නිදා ගන්න, කන්න බොන්න ඔක්කොමටම කාලය වෙන් කරලා ඉස්කෝලේ යන්න ඒවා මේ ඔක්කොම අයින් කරලා අනිවාර්යෙන්ම කාලය හදා ගන්න ඕනේ. මොකටද? අර මම කිව්ව වැඩ ටික කරන්න. මොකද්ද? විෂය කරුණු ඉගෙන ගන්න ඕනේ අපි. දෙකයිනේ තියෙන කරුණු දෙකයි තියෙන. විෂය කරුණු අපි ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්. ඊළඟ එක තමයි අධ්‍යයනය. අධ්‍යයනය කියන්නේ අපි ඉගෙන ගත්ත කරුණු ගැඹුරින් තේරුම් ගන්නත් ඕනේ, මතක තියාගන්නත් ඕනේ. මතක තියාගත්තේ නැත්නම් ඒත් අමාරුයි. තේරුම් ගත්තේ නැත්නම් මතක තියාගන්න එක ලියන්න තේරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කාලසටහනක් හදන්න ඕනේ. මේ කාලසටහන හදාගන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝගේ ටයිම් මෙහෙමයි මෙහෙමයි සර් මට මේක තේරෙන්නේ නැහැ. මොනවා හරි ඕනේ දෙයක් තියෙනවා නම් අහන්න. එහෙම ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් මම කියලා දෙනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. හරි. අපිට තියෙන මාස ටික. ජනවාරි වල තමයි විභාගෙ තියෙන්නේ මං කියලා හිතනවා. 19 මට මතක විදියට. නමුත් මං හිතුවා දෙසැම්බර් 30යි කියලා මේ අවුරුද්දේ. නමුත් නොවැම්බර් හින්දා වෙන්නේ නැති නොවැම්බර් 15 පටන් ගන්න ඒ ලෙවල් දෙසැම්බර් 15 වෙනකම් මං හිතන්නේ ඇදලා යයි. ඒකේ හින්දා ජනවාරි වලට දායි මං හිතන්නේ ඕ ලෙවල්. බලන්න මාස ජූනිත් එක 7ක් තියෙනවා. ජනවාරි අයින් කරන්න ඕනේ. ජනවාරි තනියෙන් වැඩ කරන මාසයක් වෙයි. එතකොට මාස 6ක් තියෙන. ජූනි නැතුව. තුන මේ මාස 6 වැඩ කරා නම් අනිවාර්යෙන් හොඳ රිසල්ට්ස් එකක් ගන්න පුළුවන්. ආයි ඒකේ කතා දෙයක් නැහැ. තමන් ඉන්නේ කුමන මට්ටමේ කියන්නේ කුමන මට්ටමේ කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉස්කෝලේ ගිහිල්ලානේ මොනවා හරි දෙයක් දන්නවනේ. දැන් මට පේපර්ස් කරලා එව්පු අයට හැමෝටම ලකුණු 50ට කිට්ටු වෙන්න තිබ්බා. සමහර දෙන්නේ තුන් දෙන්න ටිකක් අඩුයි. ඒත් ඉතින් ලකුණු 30ට වඩා වැඩි ඔක්කොමට. ඒක හින්දා හැමෝම යම්කිසි දෙයක් හරි දන්නවනේ. එතකොට ඒ දන්න දේ තව ඉගෙන ගන්න දේ ඔක්කොම අරගෙන අපි හොඳට කරොත් මේ මාස 6 අනිවාර්යයෙන් උගලන්ට හොඳ රිසල්ට්ස් එකක් එනවාමයි. හැබැයි ඉතින් Tamanට Taman අවංක වෙලා වැඩ කරන්න ඕනේ. බොරුවට වැඩ කළත් වැඩක් නැහැ. මාස 6ක් තියෙනවා, සති 26ක් තියෙනවා, දවස් 184ක් තියෙනවා. මාසෙට සති කීයද? කවුරු හරි මට chat එකට දාන්න. මාසෙට සති කීයද? 4යි නේද? chat එකට දාන්න කිව්වොත් chat එකට දාන්න. අහන්නේද ඉන්නේ? රෙකෝ මේ ඔගොල්ලෝ අහන් ඉන්නවා කියලා මං හිතන් ඉන්නවා ඈ. 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාම හොඳට අහන් ඉන්න කියලා මං කියනවා සහ හිතන් ඉන්නවා. හරි. 4ක් තියෙනවා. 4 වරක් 6 24යි. සති 24යි නේ එන්න ඕනේ. මේ සර්ට වැරදිලාද කියලාවත් ඇහුවේ නෑ මගේ. නේද? කවුරුත් නෑ. අහන්නේද ඉන්නේ? මට මැසේජ් එකක් දාන්න අහන් ඉන්නවා කියලාවත්. කොහොමද කට්ටිය? මැසේජ් එකක් දාන්න. නෙතුම්, රුවන්, රුවන්යා, සිතුමිනි, මයුමි, තිසර, චමෝදය ආගෙන ඉන්නේ. හරි. අනිත් අය කෝ? ඔව් සර් හරි. කෝ අනිත් අය? chat එකට මැසේජ් එකක් දාන්න.
නැත්තම් මියුට් කරලා හරි කියන්න අහන් ඉන්නවා කියලා. ඔව් සර් මම හරි අහගෙන ඉන්නේ සර්. දුවන්නේ ඔව් හරි. හරිනේ 3යි 6යි තව කවුද කෙනෙක්ද? හරි. අහන් ඉන්නේ. ඉතින් මාස 6යි නම් මාසෙට සති 4යි නම් 4යි 24යි නේද? ඔව් එහෙනම් 26ක් ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද සති 7ට සතියකට දවස් 7යි තියෙන්නේ. 7 වරක් 4 28යි. ඒ වුණාට අපිට එන හැම මාසෙම ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔක්කොම 30 31 මාසෙම. ඒ දවස් ටිකක් එකතු වුණාම දවස් ඔක්කොම 184ක් අපිට එනවා. එතකොට අපිට සති 26ක් ඇත්තටම තියෙනවා මාසත් 6යි තියෙන්නේ. නමුත් සති 26ක් තියෙනවා. 26 හොඳ වැඩපිළිවෙලක් අපිට කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට කරගන්න පුළුවන් කියන්නේ 29ක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ 9ට විශිෂ්ට ප්‍රතිඵල ගන්න මිසක් එකක් දෙකකට ප්‍රතිඵලයක් කරන්න වැඩක් නැහැ. මේ 31 31 30 31 30 31. හරි. අපි පොඩ්ඩක් ගණිතයේ පැත්තට යන්න ටිකක්. දැන් මම කියලා දුන්නා ගණන විදිය. ඕවා මේ ඔක්කොම කියලා දුන්නා. ඉගෙන ගන්න විදිය උගන්නන විදිය නෙවෙයි. ඉගෙන ගන්න විදිය සහ පාඩම් කරන විදිය ඔක්කොම ටිකක් කිව්වා. අපි යන් ගණන් වලට. ගණන් වලට විතරයි ඈ. හරි. ගණිතය. අපි මේක කොටස් දෙකකට බෙදලා තමයි අපිට අහන්නේ. අපිට එන්නේ ලිඛිත ප්‍රශ්න පත්‍රයක්. ලියන්න විතරයි. කියන්නේ නැහැ. මට විනාඩියක් දෙන්න. මාව ඇහෙනව නේද? කවුරු හරි එක්කෙනෙක් මට මේ chat එකට දාන්නකෝ. මගේ සිග්නල් කෝල් එකක් ඇවිල්ලා සිග්නල් ටිකක් මේ වුණා. කවුරු හරි කෙනෙක් මට මාව ඇහෙනවද කියලා මෙසේජ් එකක් දාන්න chat එකට. ඇහෙනවද? ඇහෙනවා. හරි. අපි කියන් හිටියේ ගණිතයේ පේපර්. මේක ලිඛිත පේපරයක්. ලිඛිතව අපි ලියන්න ඕනේ. අපි කොච්චර කරුණු දැනගත්තත් වැඩක් නැහැ ලියන්න බැරි නම්. හරි. thank you. එහෙනම් අපි කොටස් දෙකකට බෙදලා තමයි ගන්නෙ. පළමු පත්‍රය, දෙවෙනි පත්‍රය. මේක ඕනෙක් කෙනෙක් දන්නවනේ. පළවෙනි පත්‍රයේ කොටස් දෙකකට බෙදෙනවා. A කොටස, B කොටස කියලා. පළවෙනි පත්‍රේ ගණිතයේ පේපරේ පළමු පත්‍රයේ A කොටසේ තියෙන්නේ ලකුණු දෙකේ ඒවා ප්‍රශ්න 25ක් තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්න දෙයක් මම ආයි පාරක් කියන්නේ. ලකුණු දෙකේ ඒවා ප්‍රශ්න 25ක් එනවා. ප්‍රශ්න 25ක් එනවා. මේ 25න් අඩුම ගානේ, ඒ කියන්නේ ලකුණු 50ක් තියෙනවා. අඩුම ගානේ 40 පනින්නම ඕනේ. එච්චරට අපි කරන්න ඕනේ. අඩුම ගානේ 45 තමයි අවමේ කියලා මම කියන්නේ. නමුත් 40 නම් අනිවාර්යෙන් පනින්න ඕනේ. මොකද එච්චරටම ලේසි මේ A කොටසේ ප්‍රශ්න. පළවෙනි පත්‍රයේ A කොටස. හරිම ලේසි. B කොටස ගත්තොත් පළමු පත්‍රයේ B කොටස ගත්තොත් ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ක් තියෙනවා. ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ක් තියෙනවා. මේක නම් ලේසි. පළවෙනි පත්‍රය නම් ඇත්තටම ඕනෙක් කෙනෙක් කියනවා ලේසි කියලා. සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට 2016 ඉඳන් ආපු හැම පේපරයක්ම ලේසි. නෝමල් ලේසි පළමු පත්‍රය. හරි අපි දෙවෙනි පත්‍රයට යමු. දෙවෙනි පත්‍රයේ තියෙනවා A කොටසයි B කොටසයි කියලා. ප්‍රශ්න 6 ගානේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ A කොටසට ප්‍රශ්න 6යි B කොටසට ප්‍රශ්න 6යි. මේ ප්‍රශ්න 6න් අපිට වැදගත් කරුණ ලියලා තියෙනවා A කොටසේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කට පමණ පිළිතුරු සපයන්න. එහෙනම් හොඳට දැනගන්න ඕනේ ප්‍රශ්න 6ම කළා වැඩක් නැහැ. ප්‍රශ්න 5යි අපි කරන්න ඕනේ. B කොටස ගත්තොත් B කොටසේ තියෙනවා ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කට විතරක් පිළිතුරු සපයන්න. එතකොට 5යි 5යි අපි දෙවන පත්‍රයේ ඔක්කොම ප්‍රශ්න කරනවා 10ක්. අපිට වෙලාව තියෙනවා පැය 3ක්. එකකට විනාඩි 18ක් තියෙනවා. විනාඩි මුළු පේපරේම කරන්නේ විනාඩි 180ක් තියෙනවා. හරිද? එතකොට හැබැයි මෙහෙම වුණොත් දැන් දෙවෙනි පත්‍රයට ප්‍රශ්න 10යිනේ කරන්න ඕනේ. ඒකින්ද මම A කොටසෙන් ප්‍රශ්න 6ම කරනවා
B කොටසෙන් ප්‍රශ්න 4ක් කරනවා. එහෙම හරියන්නේ නැහැ. A කොටසෙන් 5යි පුළුවන්. එකක් අතාරින්නම ඕනේ. B කොටසිනුත් එකක් අතාරින්නම ඕනේ. එහෙම කරලා ප්‍රශ්න 10කට පිළිතුරු ලිවිය යුතුමයි. මතක තබා ගන්න කාලය කරන්න ඇත්තටම ඒක පළවෙනි පත්‍ර ගණිතය පළවෙනි පත්‍රයට නම් වෙලාව එච්චර අවුලක් නැහැ. කරගෙන යන්න ඇති වෙලාව තියෙනවා. B දෙවෙනි පත්‍රයට නම් ගණිතය දෙවෙනි පත්‍රයට නම් වෙලාව මදි වෙන අවස්ථා නම් කියන්නේ එහෙම වෙලාව මදි වෙන්නේ නැහැ. කරන්න පුළුවන්. හැබැයි සමහර ළමයිට තමන් ඉතින් කියන්නේ වෙලාවට පේපර් ලියලා මොඩල්ස් පේපර් ලියලා කරගත්ත නැති එකේ විපාක ඵල දෙනවා වගේ O level පේපරේ එක ගාණක් හදාගන්න බැරි වෙනවා. කියව ගන්නත් බැරි වෙනවා සමහරක් පේපර් වලට. ගොඩාක්ම මේ ඔක මේ වෙලාව මදි වෙන්නේ A level ළමුන්ට. A level P6 chemistry වලට එහෙමනම් ලකුණු ඒ කියන්නේ වෙලාව ප්‍රශ්න පත්‍රේ කියවන්නත් වෙලාව නැහැ සමහර ප්‍රශ්න. O level වලදීත් අර අපි කියන්නේ පුහුණු වුණේ නැත්තම් මේ වෙලාවට ලියන්න පුහුණු වුණේ නැත්තම් කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. වෙලාව නැති වුණොත් එහෙම පේපර් එක එකතු කර ගන්නවා. එතනින් එක්කෙනාව අපි දන්නෙත් නැහැ. කියන්නේ විභාග ශාලාවේ පේපර් එකතු කරන එක්කෙනාව අපි දන්නෙත් නැහැ. අපිව එයාව දන්නෙත් නැහැ. ඉතින් ඒකින්ද අපේ පේපරේ අරන් යනවා. එයා අපිට මේ අනේ තව විනාඩියක් දෙන්න විනාඩි දෙකක් දෙන්න එහෙම නැහැ. ඒකින්ද අපි සූදානම් වෙලා යන්න ඕන. එක ප්‍රශ්නයක් හරි කියන්නේ ලකුණු 10ක්. 200න් හැබැයි. මුළු ඔක්කොටම අපි ලකුණු කතා කරමු. දැන් මුළු පේපරේටම ලකුණු 200න් තමයි දෙන්නේ. පළවෙනි පත්‍රයේ A කොටසට 50යි, පළවෙනි පත්‍රයේ B කොටසට 50යි, දෙවෙනි පත්‍රයේ A කොටසට 50යි, දෙවෙනි පත්‍රයේ B කොටසට 50යි. ඔක්කොම 200යි. 200 දෙකෙන් බෙදුවහම තමයි 100ට එන්නේ. හරි. ඉතින් තව ටිකක් ඉස්සරහට යමු. හරි මේ අපි දැන් එහෙනම් පාඩම් ටික අපි ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. අපි ඉතින් අර ඉස්සෙල්ලම කිව්වේ විෂය කරුණු ඉගෙන ගන්න එපා ඉස්සෙල්ලම. අධ්‍යාපනයේ කරුණු දෙකේ පළවෙනි කරුණ විෂය කරුණු කරන්න. අපිට ගණිතය 10 වසරේ විෂය කරුණු තියෙන්නේ පරිමිතිය පාඩම තියෙනවා. මම මේ ඔයගොල්ලෝගේ පටන තමයි මේ තියෙන්නේ. වර්ගමූලය, භාග, දීපද ප්‍රකාශන, ත්‍රිකෝණාංග සාම, වර්ගඵලය, වර්ග ප්‍රකාශන වල සාධක. දැන් මේ පාඩම් නම් කියවෙද්දි ඔයගොල්ලොන්ට මේ 10 වසර ඔයගොල්ලෝ 11 වසරනේ ඉන්නේ. ඔයගොල්ලොන්ට ඔළුවට එන්න ඕනේ. පරිමිතිය කිව්වහම ඔයගොල්ලොන්ගේ ඔළුවට එන්න ඕනේ. කොහොමද පරිමිතියේ මොනාද තිබ්බේ ෂෝට් නෝට් එක ඔළුවට එන්න ඕනේ. ඒ තරමට අපි වැඩ කරලා තියෙන්න ඕනේ. මේ මොකද මේවා ලේසින් පාඩම් ඈ. වර්ගමූලය කියද්දි ක්‍රම දෙකයි සන්නිකර්ෂණ ක්‍රමය, බෙදීමේ ක්‍රමය ඔය දෙක කොහොමද කරන්නේ ඔක්කොම මතක් වෙන්න ඕනේ. ත්‍රිකෝණාංග සාමය කිව්වා ගමන්ම ඔක්කොම මතක් වෙන්න ඕනේ. ත්‍රිකෝණ 1, ත්‍රිකෝණ 2, ප්‍රතිලෝම සමානුපාත, දත්ත නිරූපණය, වීජ්‍ය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය. කුඩාම පොදු ගුණාකාරනේ පොඩි කාලෙත් කරනවා. වීජ්‍ය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය අපි දැන් තමයි කරන්නේ. වීජ්‍ය භාග ප්‍රතිශත සමීකරණ සමාන්ත්‍රාස 1 සමාන්ත්‍රාස 2 කුලක ලඝු ගණක දෙක දැන් ලඝු ගණක කියද්දිම මං හිතන්නේ මට මතක විදියට තිසරගේ ලඝු ගණක ගාන වැරදි මං හිතන්නේ තිසර නේද ඔව් තිසර තමයි ලඝු ගණක ගාන වැරදි අනිත් අය නම් හදලා තිබ්බා ලඝු ගණක කියද්දි මතක් වෙන්න ඕනේ ලඝු ගණක නීති ලඝු ගණක රීති ඔක්කොම මතක් වෙන්න ප්‍රස්තාර ශීඝ්‍රතාවය සූත්‍ර සමාන්තර ශ්‍රේණි විජ්‍ය සමානතා සංඛ්‍යාත ව්‍යාප්තිය වෘත්තයක ජාය නිර්මාණ පුෂ්ඨ වර්ගඵලය හා පරිමා සම්භාවිතාව වෘත්තයක කෝණ පරිමාණ රූප හරි මේ තියෙන්නේ මේ 10 වසර මේ 10 වසර අපි අංක එක තමයි මේ ඉන්න 7 දෙනාගෙම 7 දෙනා නේද ඉන්නේ ඔව් 7 දෙනාගෙම මේ 10 වසර අසම්පූර්ණයි එම් කියන්නේ ලකුණු වලින් තමයි. අපි මට්ටම දැනගන්නේ ලකුණු වලින්. ඉතින් අසම්පූර්ණයි. අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගත යුතුමයි. 10 වසර නැතුව කොහොමත් 11 ඒව කරන්නත් අමාරුයි පැටලෙනවා. ඒ වගේම අනිවාර්යෙන් 10 වසරට අනිවාර්යෙන් ප්‍රශ්න අඩුම ගානේ 100ට 50කට වඩා වැඩියෙන් සමහර වෙලාවට අහනවා. 11 තාත්වික සංඛ්‍යා මේ 11 ශ්‍රේණියේ දර්ශක හා ලකුණක 1 2 ඝන වස්තු වල පුෂ්ඨ වර්ගඵලය ඝන වස්තු වල පරිමාව දීපද ප්‍රකාශන
විජ්ජිභාග සමාන්තර රේඛා තල රූපවල වර්ගඵලය ප්‍රතිශතය කොටස් වෙළඳපොළ මධ්‍ය ලක්ෂ ක්‍රමයේ ප්‍රස්ථාර සමීකරණ සමකෝණික ත්‍රිකෝණ දත්ත නිරූපණය හා අර්ථකථනය ගුණෝත්තර ශ්‍රේණි පයිතගොරස් ප්‍රමේය ත්‍රිකෝණමිතිය පයිතගොරස් කිව්වම මතක් වෙන්න ඕනේ දැන් මම තන් තාම කරලා නැතුව ඇති 11 පාඩ පයිතගොරස් කිව්වම ඉතින් පොඩි කාලේ නම් කරා පයිතගොරස් රූපෙම ඇවිලා ත්‍රිකෝණී ත්‍රිකෝණයක්ම ඇවිලා පයිතගොරස් සූත්‍රය ලියලා අනිත් ත්‍රිකෝණයේ ඉතිරිපාද දෙකේ වර්ගඵලය සමාන වෙනවා එකතු කරාම හරණයේ වර්ගඵලයට ඔක්කොම මනසට එන්න ඕනේ. මේ පාඩමේ නම කියද්දි. වෘත්ත චතුරස්‍ර ස්පර්ශක නිර්මාණ කුලක සම්භාවිතාව. එච්චරයි. ඔය තමයි 11 ශ්‍රේණියේ පාඩම් ටික. මේ ටික මං හිතන්නේ ඔයගොල්ලෝගේ මේ මං ඉස්කෝලේ වල නම් ඇහුවේ නෑ. මට පොඩි චැට් එකේ දාමුද ඔයගොල්ලෝ දැනට 11 පාඩම. ඒගොල්ලෝ වෙන ටියුෂන් පන්තියක හරි කමන්නේ යනවත් ඇතිනේ. එහෙම හරි නැත්තම් ඉස්කෝලේ කරපු අන්තිම පාඩම මට 11 වසරේ චැට් එකට දාමුද අපි. ඔයගොල්ලෝ නිකම්ම අහන් ඉන්නේ එකේ චැට් එකට දාන්න පුළුවන් නේ. දා. ඔයගොල්ලෝ කරපු අන්තිම පාඩම මට චැට් එකට දාන්න. මොකෝයි හරි ඉස්කෝලේ හරි කොහේ හරි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය ප්‍රතිශත කොටස් වෙළඳපොළ තුන් දෙනෙක් දැම් අනිත් හතර දෙනෙක් දාන්න ප්‍රතිශත හතර දෙනෙක් තව තුන් දෙනෙක් දාන්න සිංහලෙන් හරි සිංග්ලිෂ් වලින් හරි ඉංග්ලිෂ් වලින් හරි කොහොම හරි නිකන් පොඩියට දාන්න කවුද තව දාන්නේ තිසර අනිත් තුන් දැන් කොටස් වෙළඳපොළ 3යි 2යි 5යි හරි හරි thank you හරි මේක තමයි 11 එහෙනම් අපි තව ටිකකට යමු දැන් අපි අ, මේ අපි දැන් ක්ලාස් එක කරන්නේ ඔයගොල්ලෝ 11යි ඈ 10 වසරයි 11 වසරයි දෙකම කරන්න ඕනේ මොකද ඔයගොල්ලෝගේ 10 වසර දැනුමත් අඩුයිනේ එතකොට අපි මෙහෙම පාඩමින් පාඩමට නම් අපේ ක්ලාස් එකේ කරන්නේ නැහැ හරිද ආයෙ මුලින් ඉඳන් පාඩමින් පරිමිතියෙන් පටන්ගෙන ඔක්කොම කරගෙන ගියොත් එහෙම මේ මාස 6 මට කරන්න වෙන්නේ නැහැ තව මාස 6ක් වෙන හරි ගන්න වෙනවා ඒකින්ද අවුරුද්දක් විතර තිබ්බොත් නම් කරගන්න පුළුවන් එහෙම පාඩමින් පාඩමට නෝමල් විදියට කරොත් අපි නෝමල් විදියට නම් කරන්නේ නැහැ අපි කරන විදිය බලමු අපි කරන්නේ මේක වර්ගීකරණය කරනවා මේක නම් ඉතින් නෝමල් මැත්තමැටික්ස් කියන එක වර්ගීකරණය කරන දෙයක් නිකන් වැඩක් නෑ ඒගොල්ලන්ට මේ පේජ් එක හරි අපි ගණිතය කියන එක වර්ග කරගන්නවා පොඩි කොටස් වලට බලන්න අපි හරි thank you හරි අපි කොටස් ගණිතය කියන එක අපි වර්ගීකරණය කරගන්නවා අපිට ලේසි වෙන විදිහට මේ මාස 6 කරගන්න පුළුවන් විදිහට අපි පළවෙනි එක තමයි වීජ ගණිතය අපි කොටස් කරගන්න පළවෙනි එක තමයි වීජ ගණිතය ඊළඟ එක තමයි සංඛ්‍යා ඊළඟ එක තමයි සංඛ්‍යානය හා සම්භාවිතාව නැත්නම් n.com ඊළඟ එක තමයි ජ්‍යාමිතිය ඊළඟ එක තමයි ඒකක පාඩම. ඔය ඒකක පාඩම කියලා නම් ඇත්තටම නමක් නෑ. මම දාගත්ත නමක් ඒක. ඒකක පාඩම කියලා නමක් නෑ. අනිත් කොටස් හතර නම් අනිවාර්යෙන් මැතමැටික්ස් වල වර්ගීකරණය කරද්දි ගන්න. මොකද්ද? බීජගණිතය, සංඛ්‍යා, සංඛ්‍යානය හා සම්භාවිතාව, ජ්‍යාමිතිය. ඔය හතර නම් අනිවාර්යෙන් තියෙනවා. මේ ඒකක පාඩම් කියලා තියෙන පොඩි පොඩි පාඩම් ටික එකතු කරලා. ඔය ක්‍රමයට අපි වර්ගීකරණය කළා තමයි මේ මාස 6 කරන්නේ. දැන් මේ අපේ දැන් මෙතන මේ අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ අපේ ක්ලාස් එකේ කරන විදිය. පොඩ මේ හොඳට අහගන්න අපි කරන විදිය මේක අපි කරන විදිය කිව්වට කියන්නේ මගේ ක්ලාස් එකට ආවා විතරක් නෙවෙයි මේක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් මේ තනියම කර. බලන්න බීජගණිතේ මම මෙහෙම කොටස් විදියකට පහකට කැඩුවා. පහකට කඩලා බලනවා මේ තියෙන්නේ ජ්‍යාමිතිය. බලන්න ජ්‍යාමිතිය ඔක්කොම පාඩම් ටික තියෙන්නේ. අපි
මේ ටික ජ්‍යාමිතිය කොටසට දාලා අපි ඉගෙන ගන්නවා. අපි එකපාර දවසින් කරන්නේ නැහැ. මේ විදිහට තමයි කරන්නේ. අපි කරන විදිහත් ඉස්සරහට කතා කරමු බලමු. මෙන්න ජ්‍යාමිතිය. මෙන්න බීජගණිතය. බලන්න බීජගණිතය මේවා අනිවාර්යයි ඈ. ජ්‍යාමිතියෙන් ගාණක් එනවා අනිවාර්යෙන් හදාන ගන්න ඕනිමයි. ජ්‍යාමිතිය නැතුව මුකුත් කරන්න බෑ. බීජගණිතය අනිවාර්යයි. බීජගණිතය තමන්ගේ ජීවිතේ මේ දිත් අපිට වැදගත් වෙනවා බීජගණිතේ. අපිට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේවා ඉගෙන ගන්න ඕනේ ජීවිතේට. ඒකින්ද පේපරේට විතර නෙවෙයි අනිවාර්යයෙන් මේවා ඉගෙනගත යුතුයි. මේ සංකල්ප අපි ඉගෙනගත යුතුමයි. ජ්‍යාමිතිය නම් ජීවිතයට බීජගණිතය නම් අනිවාර්යෙන් එනවා. ඊළඟ එකට සංඛ්‍යා. මේක නම් අර නෝමල් වර්ගමූලයේ භාග සංඛ්‍යා කියන පාඩමට එන්නේ. මේකෙනුත් අපි මෙන්න මේ විදිහට වර්ගීකරණය කරනවා. සංඛ්‍යානය හා සම්භාවිතා. මේකට මෙන්න මේ ටික විතර අඩංගු වෙන්නේ. සංඛ්‍යානය කියන එකක් නෑ. ඇත්තටම ඔයගොල්ලෝගේ ඉච්චර ලොකුවට උගන්වන්නේ නෑ සංඛ්‍යානය. ස්ටැටිස්ටික්ස් ඉච්චර උගන්වන්නේ නෑ. නමුත් පොඩියට අර සංඛ්‍යාත ව්‍යාප්ති කියලා පොඩ්ඩක් උගන්වනවා. ඉච්චරයි. සම්භාවිතා මේ සංඛ්‍යානය හා සම්භාවිතාව දෙකම එකට එළිලා වගේ තමයි. ඔයගොල්ලෝ O level වලින් පස්සේ A level වලිනුත් පස්සේ ඉගෙන ගන්නවා නම් යුනිවර්සිටි එකට හෝ A level එකට ඉගෙන ගන්නවා නම් මේ සංඛ්‍යාන සම්භාවිතාව දෙකම එකට එකතු කරලා තමයි උගන්වන්නේ. එක මම මේ දෙක මේ වර්ගීකරණය ගත්තේ මේක අනිවාර්යෙන්ම ගාණක් එනවා කියලා ඉතින් දන්න ඕනේ සම්භාවිතාව එන්නේ පළවෙනි පත්‍රයේ B කොටසේ අන්තිම ගාණ සංඛ්‍යාත ව්‍යාප්ති තියෙන්නේ දෙවෙනි පත්‍රයේ ඒ කොටසේ ගාණක එනවා හරි ඒකක පාඩම්. ඒක නම් මේ මම හදාගත්ත නමක්. ඔය පොඩ්ඩක් තින් ත්‍රිකෝණමිතිය, සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි, පරිමාණ රූප, කොටස් විලඳුකොළ, ත්‍රිකෝණමිතිය න්‍යාස. මේකෙත් අනිවාර්යයෙන්ම ශ්‍රේණි ගාණක් එනවනේ දන්නවනේ ඒක. දෙවෙනි පත්‍රයේ B කොටසේ පළවෙනි ගාණ ශ්‍රේණි ගාණ. පරිමාණ රූපත් අනිවාර්යයෙන්ම එනවනේ. දෙවෙනි පත්‍රයේ ඒ කොටසේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. කොටස් විලඳුකොළත් අහන්න පුළුවන් සමහරක් වෙලාවට. පළවෙනි පත්‍රය වෙන්නත් පුළුවන් දෙවෙනි පත්‍රය වෙන්නත් පුළුවන්. ගොඩාක් දුරට පළවෙනි පත්‍රය තමයි අහන්නේ. ත්‍රිකෝණමිතියත් අහන්න පුළුවන් පරිමාණ රූප එක එකතු කළා. න්‍යාස නම් ගොඩාක් අහන්නේ නමුත් එකක් දෙකක් හරි අහන්න පුළුවන්. න්‍යාස නම් පොඩි ප්‍රශ්නයක් එන්නේ දෙකේ ප්‍රශ්නයක්. හරි. පළවෙනි පත්‍රයේ ඒ කොටසේ සමහරක් වෙලාවට ඔය ටික තමයි එන්නේ. මෙතින් සංඛ්‍යා ප්‍රතිශත කුලක සම්භාවිතාව ජ්‍යාමිති බීජගණිතය සංඛ්‍යානි ඔය ටික තමයි අහන්නේ ගොඩාක් දුරට මේක ලකුණු 225ක් ප්‍රශ්න 25ක් ඉන්නේ මේක අපි වර්ගීකරණය කරන්නේ සාමාන්‍යයෙන් හදනවා විතරයි අන්න පළවෙනි පත්‍රයේ B කොටස නම් වැදගත් පළවෙනි ප්‍රශ්නය භාග ගොඩාක් දුරට අහන්නේ භාග ප්‍රතිලෝම සමානුපාතිකත් පොඩ්ඩක් මේ කලවම් කරන්න පුළුවන් මිනිස් වැඩ හරි මොකක් හරි කැමති මිනිස් දින හරි මොකක් හරි එකක් වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය වර්ගඵලය හා පරිමිතිය. ඕක ඉතින් පොඩි නිර්මාණයක් අදින්නත් පුළුවන්. ඒ වගේ පොඩි පොඩි කෑලි එක් වෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය ප්‍රතිශත හෝ කොටස්. ප්‍රතිශත අහලා පොඩි කෑල්ලක් කොටස් විදිහට එකතු කරන්නත් පුළුවන්. මේ මූල්‍ය සමාගමකින් ණයක් අරගෙන ඒක කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. ඒ වගේ වෙන්නත් හතරවෙනි එක දත්ත නිරූපණය. දත්ත නිරූපණය නම් ලේසි ඕන එක්කෙනෙක්ට හදන්න පුළුවන්. නමුත් වරද්දලා තිබ්බම මම ඒ පේපරේ නම් සම්භාවිතාව අන්තිම එක අනිවාර්යෙන් මේ පහට නම් හොඳටම ලෑස්ති වෙලා යන්න ඕනේ. දෙවෙනි පත්‍රයේ ඒ කොටස පළවෙනි ප්‍රශ්නය ප්‍රතිශත දෙවෙනි එක ප්‍රස්ථාර තුන්වෙනි එක වර්ග සමීකරණ හතරවෙනි එක ත්‍රිකෝණමිතිය හතරවෙනි එක ත්‍රිකෝණමිතියයි අර පරිමාණ රූපය පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. පරිමාණ රූප තමයි එන්නේ අනිවාර්යෙන් ත්‍රිකෝණමිතිය එකතු කරන්න පුළුවන්. මෙතන ත්‍රිකෝණමිතිය නෙවෙයි එන්නේ පරිමාණ රූප. ත්‍රිකෝණමිතිය කරන්න පුළුවන්. පහ සමගාමී සමීකරණ 6 සංඛ්‍යාත ව්‍යාප්තිය. ඕකෙන් ලේසිම එක නම් ප්‍රතිශත නම් ලේසි. ප්‍රස්ථාර අනිවාර්යෙන් කරන්න ඕනේ. ප්‍රස්ථාර ඉතින් ඕනෙක් කෙනෙක් කරනවානේ. ලකුණු පහක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. වර්ග සමීකරණ අනිවාර්යෙන් ගන්න පුළුවන්. සමගාමී සමීකරණ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය හතර නම් ලේසිම ලේසි. ඔය සංඛ්‍යාත ව්‍යාප්තියයි පරිමාණ රූපය අතර මොකක් හරි එකක් තෝරගෙන කරන්න තමයි තියෙන්නේ. අර හතර නම් අනිවාර්යෙන් කළ යුතුයි.
ප්‍රතිශත ප්‍රස්ථාර සමගාමී සමීකරණ වර්ග සමය. ඔය හතර නම් ලීසිම ලීසි කරගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි පත්‍රයේ B කොටස. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි නිර්මාණ ජාමිතිය මේ ජාමිතිය රේඛීය ජාමිතියයි වෘත්ත ජාමිතිය කියලා දෙකක් තියෙනවා. ඒකින් කැමති එකක් එන්න පුළුවන්. ගොඩාක් දුරට එකක් රේඛීය ජාමිතිය අනිත් එක වෘත්ත ජාමිතිය කියලා තමයි. කුලක පරිමාව හා ලඝුගණක. ඕකේ නම් අමාරු කියන්න නම් දෙයක් නැහැ. ගොඩාක් වෙලාවට ඔය ළමයි ජාමිති එක අතහරිනවා මොකද වෙලාව යනවා කියලා. ඒ වුණාට ඉතින් ඕකේ නම් හයම ලීසි. හයම ලීසි හයම කරන්න. හරි. මම මෙතනට වෙනකන් කියලා දීපු ඒවා මොනවා හරි තේරුණාද මොනවා හරි නෙවෙයි ඔක්කොම තේරෙන්න ඕනේ. මොනවා හරි තේරුණාද නෙවෙයි ඔක්කොම තේරුණාද කියලා මට මෙසේජ් එකකින් කියන්න. දැන් මම කියලා දුන්නේ ඒවා ටික. කියලා දුන්නේ ඒවා කියන්නේ අපි සාකච්ඡා කරපු ඒවා තේරුණාද කියලා කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ. අපි සාකච්ඡා කරා මේ මාස 6 මොනවාද කියලා. අපි chat එකට දාන්න 3 දිනෙත් දැම්මා. තිසර හරි රුවන්‍ය හරි අනිත් එක්කෙනා රීනේම් කරගන්න නම දන්නේ නැහැ මම. මයුමි හරි තේරුණාද කියලා මට chat එකට දාන්න. තව ඉන්නේ නෙතුම් chat එකට දාන්න තේරුණාද කියලා දැන්ට කියලා දීපු ඒවා. අනිත් එක්කෙනා චමෝද්‍ය හරි thank you. නෙතුම් හරි thank you. සිතු මිනී විතරයි තව ඉන්න ඉතුරු වෙලා මං හිතන්නේ. තේරුණාද chat එකට දාන්න සිතු මිනී අමාරුයිද chat එකට දාන්න. එයා අන්මියුට් කරලා කියන්න තේරුණාද කියලා. මම මේ chat එක හරි ඔව් හරි. මම මේ chat එකට දාන්න කියන්නේ මොකද ඉතින් ඔයගොල්ලෝ ෆෝන් එක තියලා ඔයගොල්ලෝ යනවත් දන්නෙත් නැහැනේ. කැමරා ඔන් කරන්න මම අද කිව්වේ නැහැ. සමහරක් වෙලාවට මම කියනවා ඉතින් ඔයගොල්ලෝ නැත්තම් තියලා යනවත් දන්නේ නැහැනේ Zoom එකේ. ගොඩාක් දුර ඉන්නේ. මම ඉන්නේ කොළඹ මං ගැනත් මං ඉස්සරහට කියන්න මම කොළඹ පළාතේ ඉන්නේ. ඔයගොල්ලෝ මං හිතන්නේ සමහරක් අය නම් කොළඹ පළාතේ. මෙතන 25කට විතර මට මෙසේජ් ආවා. ඔයගොල්ලෝ ඔක්කොමලම ආවේ මේ Facebook එකේ ඇඩ් එකක් දැකලා පෝස්ට් එකකින් තමයි ආවේ මේ 25ක් විතර මෙසේජ් කරා. ඔයගොල්ලෝ තමයි ආවේ. එතකොට මට මතක නැහැ ඒකින්ද ගොඩාක් අය දුර ගාල්ල අතර රත්නපුර එහෙම තමයි තිබ්බේ. හරි. දැන් අපි යනවා අපි කරන විදිහ. අපි ජූනි මාසේ නම් ඇත්තටම අපිට ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ. මේ දැන් යන්නේ මගේ මේ ක්ලාස් එකේ ක්ලාස් එකේ කරන්නේ මොනවද කියලා තමයි. දැන් ඉතින් අර කරන විදිය ඒවා ඉතින් කියලා දුන්නා. ඉතින් මගේ ක්ලාස් එකේ කොහොමද වැඩ වෙන්නේ කියන එක තමයි මේක හොඳට අහගන්න. අනිවාර්යයෙන්ම මෙන්න මේ වැඩ පිළිවෙලට තමයි කරන්නේ. ජූනි වල නම් අපිට කරන්න බෑ. අද 15 තව සති දෙකක් තියෙනවා. ඒ දෙකේ පොඩි පොඩි මොන හරි දේ අපි ඊළඟ සතිය අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඔයගොල්ලෝ මේ ඊළඟ සතිය ෆ්‍රී ක්ලාස් එක අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඔය 7 දිනාම එන්න මම බලන් ඉන්නවා මේ අපි පාඩමක් කරනවා ලොකු පාඩමක් කරනවා ජාමිති විජ්ఞානයේ මොකක් හරි පාඩමක් අරගෙන කරනවා. අද ඔයගොල්ලන්ට මං ගුරු අර සිද්ධාන්ත ඉගෙන ගන්න එකෙන් මං කියවනේ ගුරුවරයා කියන දේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. දැන් අද මං කියලා දුන්නේ මේ ඒ කියන්නේ මේ මාසය කරන දේවල් එහෙම නෙවෙයි පාඩමක් කියන දේ මං කියන දේ ඔයගොල්ලන්ට තේරෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඊළඟ ඉරිදාත් උදේ 8ට මේ එන්න ඕනේ. හරිද 7 දෙනාම එන්න ඕනේ. මේ ඇවිල්ලා ෆ්‍රී ක්ලාස් එකක් මම කරන දේ බලලා තේරුණාද නැද්ද කියලා ඊට පස්සේ තමයි තෝරගන්න පුළුවන්. හරි මට කියන දේ තේරෙනවා මේ ක්ලාස් එක හොඳයි කියලා. ජූනි මාසේ ගොඩාක් ලොකු දෙයක් කරන්න බෑ. හැබැයි පාඩමක් ලොකු පාඩමක් එකක් හරි ඉවර කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි ජ්‍යාමිතියයි බීජගණිතයයි නම් දිගටම කරනවා. ඒක
අ, තේරෙනවනේ මේ ලොකු ප්‍රමාණය පාඩම් කොච්චර තියෙනවද කියලා ජ්‍යාමිතියට විජ්ජ ගණිතයට කොච්චර තියෙනවද මම වර්ගීකරණය කළා මම මේ ෆොටෝස් ටිකක් දාන්නම් PDF එකක් කරලා මේ එතකොට තේරෙනවනේ මේ කොච්චර තියෙනවද කියලා. එතකොට මේ මාස 6න් කම්ප්ලීට් කරන්න ඕනේ මම දැක්ක මට යොපු පේපර් කරලා යොපු අයගේ ජ්‍යාමිතිය සමාන සමහර තැන් ඉතාමත්ම ඒ කියන්නේ ලේසි ඒවත් වරද්දලා. එතකොට ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ජූලි මාසෙත් අපි ජ්‍යාමිති බීජගණිතය කරනවා ඈ. දිගටම ඒක යනවා. ඒක කරලා ඉවර කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. අන්තිම වෙනකම්ම කරන්න වෙනවා. අපි ජූලි මාසේ දත්ත නිරූපණයයි සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි කරනවා. ඊට පස්සේ අගෝස්තු මාසේ ජ්‍යාමිති බීජගණිතය කරනවා. ඊට අමතරව කුලක කොටස් වෙන දුපල ලඝුගණක කරනවා. මේ පාඩම් සමහරක් වෙලාවට ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණොත් අපි පොඩ්ඩක් වෙනස් කළා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණොත් කරනවා. හරිද? ක්ලාස් එකට එන අයත් එක්ක තමයි කතා කරලා අපි මේ කරන්න වෙන්නේ. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ ජ්‍යාමිති විජ්ජගණිතය යොමු කරන සම්භාවිතාව ත්‍රිකෝණමිතිය දර්ශක ලඝුගණක. මේක තමයි හිතන් ඉන්නේ කාලසටහන. නමුත් අපිට කරගන්න පුළුවන් වුණොත් ඉක්මනට මේවා ඉස්සරහට යයි. ඔක්තෝබර් මාසේ දත්ත නිරූපණයේ ආර්ථකථනය ශීඝ්‍රතාවය කරනවා. ජ්‍යාමිති විජ්ජගණිතයත් කරනවා. නොවැම්බර් මාසේ ජ්‍යාමිති විජ්ජගණිතය කරනවා සංඛ්‍යාත ව්‍යාප්ති පරිමාණ රූප. දෙසැම්බර් මාසේ වෙද්දී එතකොට කම්ප්ලීට්. ඕක තමයි කාලසටහන. ඉතින් උක මේ ලේසි වැඩක් නෙවෙයි. නමුත් අපි හිතනවා කරන්න පුළුවන් කියලා. ක්ලාස් එකේ එන අයගේ උනන්දුව හා කැපවීම ක්ලාස් එකක් හරි කට් වුණොත් ඉතින් ඉවරයි ඈ. ඒක තමයි විනය කියන්නේ. අසනීප වුණත් දැන් සමහරක් අයට කැස්සත් ඇති ක්ලාස් යන්නේ. ඉතින් මේ මාස හයෙත් ඔහොමනම් වැඩ කරන්නේ වැඩක් නැහැ. ඒකින්ද අනිවාර්යෙන්ම තමන් කැපවීමෙන් විනය පවත්වාගෙන වැඩ කරන්න ඕනේ. එතකොට දෙසැම්බර් මාසය ඉවරයි. දෙසැම්බර් මාසයේ පේපර්ස් කරන්න පුළුවන් ෆුල් පේපර්ස්. ඊට පස්සේ ජනවාරි එක්සෑම්. හරි. දැන් මම පොඩ්ඩක් O level වලට බලන්න. මේ බලන්න 2023 බලන්න 112ක වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතයක් අයගෙන නගර සභා සීමාවෙන් තුළ පිහිටි කඩකාමරයක වාර්ෂික සේරු වටිනාකම රුපියල් 24000කි. වසර ගෙවිය යුතු වරිපණක් මුදලකි. මේ මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. කාර්තුවකට මාස කීයද? ඉන්න අය මෙසේජ් එකක් දාන්න. කාර්තුවකට මාස කීයද? තිසර කියනවා 4යි කියලා. කො අනිත් අය? අනිත් අය මට මෙසේජ් එකක් දාන්න. ඉලක්කමක් ටයිප් කරලා එවන එකනේ තියෙන්නේ. 4. 4. චමෝද්‍ය කියලා 3යි කියලා. සිතුමිණි 4යි නෙතුම් 4යි රුවන් 4යි 4යි. 1යි 2යි 3යි 4යි 4ට 1යි. 4ට 1යි කියන්නේ 5යි. තව එක්කෙනෙක් ඉන්නවා දාන්න. කවුද අනිත් එක්කෙනා? අනිත් එක්කෙනා හાર્ට් එකක් තියෙනවා. එයාගෙන රීනේම් කරලා නැහැ. කොහොමද දාන්න? එයාත් දාන්න. කාර්තුවකට මාස කීයද? නිදා ගන්න එපා. Zoom එකේ. හරි. ඔන්න මේක අහගන්නකෝ. මේ දන්නේ සාමාන්‍ය ප්‍රතිශත මං හිතනවා ඔක්කොම කරලා ඇති කියලා. කාර්තුවක් කියන්නේ 3 මාසකට. ඒ කියන්නේ මාස 3කට. දැන් බලන්න ඔයගොල්ලෝගේ චමෝද්‍ය හරි අනිත් අය කොමලම් වැරදි. කාර්තුවක් කියන්නේ මාස 3යි. අවුරුද්දකට කාර්තු 4ක් තියෙනවා. බලන්න අච්චු පොතේ හොඳටම ලියලා ඇති වෙනම පරිපනම් බදුව. ඒක අනිවාර්යෙන් දැන් බලන්න මෙතන ඉන්න ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. මෙතන ඉන්න ගොඩක් අයට 1 2 3 4 දෙනෙක්ටම මේ කවුද තිසර මම දැන් පේපර් එව්වා
පේපරේ බලන්න මේ වැරදි දාලා ඇති. මේ හැම ඒ පොඩි කියන්නේ මේක ඊටාම වැදගත් කරුණා. අපි සාමාන්‍යයෙන් ප්‍රතිශත උගන්වද්දි 10 වසර 10 වසරේ පළවෙනි පොතේ තමයි තියෙන්නේ. උගන්වද්දි කාර්තුව කියලා වෙනම මම මේව කරනවා. ඒක මෙන්ෂන් කරලා කියනවා. ඇයි? ඊටාම වැදගත් කොටසක්. දැන් මේකට ඒක අදාළ නැහැ. නමුත් මේ මං ඇහුවේ ඉතින් ඔයගොල්ලෝ මෙච්චර කල් ඉගෙනගෙන තියෙන එකේ පොඩි මේකක් තියෙනවා. හරියට ඉගෙනගෙන නෑ වගේ. ඒක හින්දා කියන්නේ තමන් හරියට පාඩම් කරගෙනත් නෑ ඉතින් ඈ. ඉගෙන ගත් එක කෙසේ වෙතත් පාඩම් කරලා නෑ. කාර්තුවකට තියෙන්නේ මාස 3යි. ඒක දන්නේ නැතුව ගාන හදන්න පුළුවන්ද? බෑ. සම්පූර්ණයෙන්ම වැරදි. ඊට පස්සේ ගාන අපරාධෙනි බලන්න ලකුණු කොච්චර නැති වෙනවද? සාමාන්‍යයෙන් පළවෙනි පත්‍රයේ B කොටසට ආවොත් එහෙම එතනින් පස්සේ හදන ගානුනුත් වැරදි. පළවෙනි ගාන වැරදුනොත් එහෙම. හරි දැන් මේක බලමු අපි. හරි. 112ක් වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරන නගර සභාව සීමාවත් තුළ පීටි කඩකාමරයක වාර්ෂික තත්ත්වයේ වටිනාකම රුපියල් 24000ක වසර ගෙවිය යුතු වරිපණම් මුදලකින් මේ වගේ ගණන් උමුණි තරම් හදනවා ඇති. හදන්න පුළුවන් නේද? බලන්න මං හදන්නේ නෑ අද මේ අපි ටිකක් බලන්නේ මේ O level පේපරේ කොච්චර ලේසිද කියලා මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. බලන්න. හරිම ලේසි. වාර්ෂික තක්සේරු වටිනාකම 24000යිලු. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 112යිලු. වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල කීයද? 24000 වැඩි කිරීම 112. ඉතින් තාම ලේසි. බලන්න ABC ත්‍රිකෝණයේ AB පාදයේ D තෙක් දික් කර. මේක තේරුම් සමහරක් අයට තේරුම් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ මම මේ කියන්නේ කියලා දෙනවා නෙවෙයි මම කරන්නේ මේ විභාගේ කොච්චර ලේසිද කියලා පෙන්වන්න. D තෙක් දික් කර ඇත. රුපියල් දිය තියතර x එහා ගෙස්සුවන්. එක ප්‍රමේයයි දාන්න තියෙන්නේ. මොකද්ද? ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමාන වේ. ඔච්චරයි. කුඩා බුදු ගුණාකාරය හොයන්න පුළුවන්. අපි කියලා දෙනවා. නමුත් මම මේ කියන්නේ ඉතාලම ලේසි පේපර් එකක් බලමු. තව ටිකක්. මේ log 4යි x සමානයි 3යි නම් පාදේ 4යි සමානයි 3යි නම් x යගේ සොයන්න. ලඝු වල පළවෙනිම නීතිය කරගන්න පුළුවන්. මේ සුළු කරන්න. 3යි xy බෙදීම 2 ඒක බෙදන්න ඕනේ 9y බෙදීම 4. භාග සංඛ්‍යා දෙකක් තියෙනවා. ඉතාලම ලේසි. ඉතින් මේ ටික තමයි කියන්නේ ඉතාලම අපි මෙච්චරයි මම ප්‍රශ්න දාලා තියෙන්නේ. ලොකු ප්‍රශ්න දාලා නැහැ. ලොකු ප්‍රශ්න තරම් මම ඊළඟ සතියේ පෙන්නන්නම්. හරිම ලේසි. අමාරු නම් වෙන්නේ නැහැ. හැබැයි හරියට ඉගෙන ගන්න. අපි බලමු දැන් පළවෙනි මේ දැන් කොච්චර ඉගෙන ගත්තද දන්නේ නැහැ. වෙලාව කළමනාකරණය කරේ නැත්තම්. ඉතින් ඒකෙන් අපි බලමු කාලය කොහොමද මේව වෙන්නේ කියලා. ප්‍රශ්න පත්තරයට මුළු පේපරේටම අපිට තියෙනවා පැය 5ක්. පැය 5ක් කිව්වට ඉතින් කොටස් දෙකකට තමයි කඩලා දෙන්නේ. එකක් පැය 2ක්, එකක් පැය 3ක්. පළවෙනි පත්‍රයට පැය 2ක් අපිට දෙනවා. දෙවෙනි පත්‍රයට පැය 3ක් දෙනවා. පළවෙනි පත්‍රයේ ඒ කොටසට ප්‍රශ්න 25යි තියෙන්නේ. අපි මං සාමාන්‍යයෙන් ලකුණු මේ වෙලාව කඩන විදිහ මේක තමයි. ඔයගොල්ලන්ට කැමති නම් මේක ගන්න පුළුවන් නැත්නම් ඕගොල්ලන්ට එකක් හදාගන්න පුළුවන් මේක තමයි ඉතින් නෝමල් ක්‍රමය මේක මං කියන දේ ඇහෙනවද මට පොඩි එක්කෙනෙක් මැසේජ් එකක් දාන්න chat එකට දාන්න සිග්නල් නැහැ වගේ මට කවුරු හරි 6 දෙනයි එක්කෙනෙක් දාන්න ඇහෙනවා හරි thank you හරි මේක තමයි මම කඩන වේලේ මේක තමයි නෝමල් ක්‍රමය ඕන එක්කෙනෙක් මං හිතන්නේ මේ ක්‍රමය තමයි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනි පත්‍රයේ ඒ කොටසේ ලකුණු 25 ලකුණු දෙකේම 25ක් තියෙන්නේ. ඒතකොට 25 එක ප්‍රශ්නයකට විනාඩි 2ක් වෙන් කරගන්න පුළුවන්. ඕක තමයි නෝමල් ක්‍රමය. හැබැයි ඉතින් පළවෙනි ඔය ප්‍රශ්න දැන් අපි පෙන්නුව ප්‍රශ්න ඊටාම ලේසි. විනාඩි 2ක් නෙවෙයි තප්පර 30කට කලින් හදන්න පුළුවන්. ඉතින් එහෙම හදන්න පුළුවන් වෙද්දි අපි ඒකට විනාඩි 2ක් ඉවර වෙනකන් ඉන්නේ නැහැ. ඒක ඇදුවා ඊළඟ ගානේ ගියා. නෝමල් කඩන්නේ මෙහෙම තමයි. විනාඩි 2 ඒවා 25. B කොටසට හැම ප්‍රශ්නයකටම විනාඩි 12 ගාන කඩලා. 12 ඒවා 5.
12 5 කීයද? 60යි. 60යි මෙතන 50යි 110යි. විනාඩි 110යි. තව විනාඩි 10ක් තියෙනවා අපිට අමතර කාලයට. ඒතකොට ඔක්කොම විනාඩි 120යි පැය දෙකයි. ඕම තමයි පැය දෙක කඩන්නේ. තුන්වෙනි පත්‍රයෙන් දෙවෙනි පත්‍රයෙන් නම් ඉච්චර දෙයක් නැහැ. පැය 3යි තියෙන්නේ. විනාඩි 18 ගානේ ප්‍රශ්න 11ට තියෙනවා. හැබැයි විනාඩි 18 ගානේ ගන්නෙ නැහැ. ඔය සමගාමී සමීකරණ වලට එච්චර වෙලා යන්නේ නැහැ. වර්ග සමීකරණ වලට එච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ වලට ඉක්මනට කරලා ජ්‍යාමිතීය ගණන් වලට ටිකක් වෙලාව යන්න පුළුවන්. ඒ ඉතින් ලියන්න තියෙනවනේ. ප්‍රමේයන් ලියන්න තියෙනවා. මේවා ගොඩක් ලියන්න තියෙනවා. එතකොට ඒ වලට අපි වෙලාව ප්ලස් කරගන්නේ අරෙහි මයිනස් කරලා. ඒ කියන්නේ අර ලේසි ප්‍රශ්න වලින් අපි වෙලාව අඩු කරගෙන ඉක්මනට හදලා ඒ වෙලාව දානවා ජ්‍යාමිතීය පේපරේට. මේවා ඉතින් ඔයගොල්ලෝ ගෙනියන්න ඕනේ දේවල්. මේවා නම් ඉතින් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මිල් පෑන් දෙකක් O level විභාගෙට ගෙනියන්න ඕනේ ඉතින් ඈ. පැන්සලක් මකණයක්, සරල දාරයක්, කවකට්ටක්, කුඩා පැන්සලක් ඕන මානයක්. මම මේ දැම්ම කියන්නේ මේ 11 දෙවෙනි වාරයට ලෑස්ති වෙන්න ඕනේ විදිය. ඔයගොල්ලෝ මේවා කරන්න ඕනේ. දැන් ඉතින් මේ ඉස්කෝලේ විභාගෙ ලියද්දි නම් ඉතින් ප්‍රස්තාර කොලයක් දෙන්නේ නැහනේ. අපි ගෙදරින් ගෙනියන්න ඕනේ. ඒකයි ඒ දෙක යටින් දාලා තියෙන්නේ. ප්‍රස්තාර කොලයක් සහ පිළිතුරු ලියන කොල. මතක තියාගන්න පිළිතුරු ලියද්දි ක්‍රමවේදයක් තියෙනවා. මම මේ එව් පේපරේ නම් ලියලා තිබ්බා කවුරුවත් ලියලා එව්පු එක්කෙනෙක්වත් පැහැදිලිව ලස්සන නෙවෙයි මං කියන්නේ. ඔයගොල්ලෝ අකුරු ලස්සනටවත් ඉලක්කම් ලස්සනටවත් නෙවෙයි ලියන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ. බලන කෙනා පැහැදිලිව බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට ලකුණු දෙන්න වෙන්නේ. තේරෙන්නේ නැත්නම් ඉතින් බලන්නේ නැහැ. ඔය මේ ලකුණු බලන මිස්ලා සමහරක් අය වයසකයි. වයසක අගෞරව කරනවා නෙවෙයි. ඒගොල්ලෝ හින්දා තමයි කොහොම හරි ඉක්මනට පේපර් ටික බලාගන්නේ. නමුත් ඒගොල්ලෝ ගොඩක් වයසකයි. කණ්ණාඩි දානවා. අනිත් එක එහෙම සැප පහසුකමක් නැහැ. ඉතා පොඩි ප්‍රමාණයක් ගෙවන්නේ මං හිතන්නේ. ඒ වගේම එහෙම හොඳ ඉස්කෝලේ කියන්නේ සැප පහසු කාමරයක ඉඳන් නෙවෙයි ওই පේපර් බලන්නේ. ඔය බලන්නේ ඉස්කෝලේක නෝමල් ක්ලාස් පන්ති කාමරයක ඉඳන් තමයි බලන්නේ. ඉතින් එහෙම බලද්දි ඔයගොල්ලොත් ලියලා තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් ලකුණු හරියක් දායි. එහෙම බලන්නේ නැහැ. ඒගොල්ලෝ හරියටම බලනවා ඈ. ඒගොල්ලෝ නිකන් ආවට ගියාවට කියලා ලකුණු දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරියටම බලනවා. ඉතින් ඒකින්ද අපි පැහැදිලිව ලියන්න ඕන. අකුරු කැත වුණාට කමක් නැහැ. හැබැයි පැහැදිලි වෙන්න ඕන. මේක බලලා මේ කියවන්න පුළුවන් වෙන්න. හරි. ඔච්චරයි මට අදට කියන්න තියෙන්නේ. කියන දේ තේරුණාද? දැන් මට ආයි පාරක් පොඩි chat එකේ දාන්න මේ තේරුණා කියලා. අපි දැන් වෙලාව කීයද? 9:35යි. දැන් 8:05ට විතර පටන් ගත්තේ. පැය එකමාරක් විතර මේ අපි කරා. හරි තිසර. ඔව්. ඔව් සර් හරි. පුවන්නේ ඔව් තේරුණා. නිතුම් හරි. හරි. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? තිසර හරි. මම නැති කෙනෙක් හරි. රුවන් නිතුම් හරි සිත්මිනි. තව හරිනේ ඔක්කොම හරි. හරි ඔක්කොමටම තේරුණා කියලා මම හිතනවා. ඔය ටික කරන්න ඕනේ අනිවාර්යෙන්ම මත තබා ගන්න. තමන්ගේ රිසල්ට්ස් එක තමන් දැනගන්න ඕනේ කොහොම හරි කරගන්න. උනන්දුවක් කැපවීම තියෙන්න ඕනේ, විනය තියෙන්න ඕනේ, නිවැරදි පුහුණුව ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් දැනගන්න ඕනේ. මාස 6යිනේ තියෙන්නේ. මේ මාස 6 වැඩ කරගත්තා නම් ඇති. මේ මාස 6 දැන් අපිට 10 වසර ඉඳන් වැඩ කරගන්න බැරි වුණා. එහෙමයි කියලා අඬන්න ඉඳලා වැඩක් නැහැ. මේ මාස 6 හරියට වැඩ කරා නම් ඔයගොල්ලන්ට හොඳ රිසල්ට්ස් එකක් දාලා මම නම් O level ඇත්තටම කරේ හොඳ රිසල්ට්ස් එකක් එන්න. මොකද දෙමව්පියන්ට ඉතින් ඔච්චරයි දෙන්න පුළුවන්. දෙමව්පියෝ අපිට කරන දේ වලින් අපිට ඔච්චරයි දෙන්න පුළුවන්. ඒකින්ද මම O level නම් කරේ ඒකට තමයි. මට හිතුණා කොහොම හරි මේකට ඒ 9ක් ගන්නවා කියලා.
එහෙම හිතලා තමයි මං කරේ. ඒ වගේම බලන්න ඒ නමයක් ගත්තාම කොච්චර හොඳද කියලා ඈ කටක් කරලා කියන්න පුළුවන්. තාම අඩු රිසල්ට්ස් එකක් මේ මාස 6 ඔයක් කුමන මට්ටමේ වුණා. මේ හොඳ රිසල්ට්ස් එකට යන්න පුළුවන් AB කියන්නේ විශිෂ්ට ප්‍රතිඵල ඊට අඩුවෙන් නම් අරන් ඉතින් අමාරු. හරි. පොඩක් ඉන්න තව පොඩි දෙයක් තියෙනවා.